හරි ළමයි. අයිබෝන් ඔයාලා හැමෝටම ඔන්න එහෙනම් ඔයාලගේ 10 වසර පන්තියේ පළවෙනි පාඩමේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. මේක ඔයාලට රෙකෝඩින් එකක් විදිහට ලැබෙන්නේ පුතේ. අද කියන්නේ අපිට සඳ කරගන්න බැරි වුණ ක්ලාස් එකේ රෙකෝඩින් එකක් විදිහට තමයි මේක ඔයාලා බලන්නේ. මොකද සඳ අපිට පොඩි ගැටලුවක් ඇති වුණා, තාක්ෂණික දෝෂයක් ඇති වුණා, මේ සිග්නල් කේස් එකක් ගියා. ඒකත් එක්ක අද දවසේ ඔයාලට මේකේ රෙකෝඩින් එක බැලීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට අපි ගිය සතියේ පුතේ කතා කරා දත්තයක් කියන්නේ මොකද්ද? තොරතුරක් කියන්නේ මොකද්ද? මේ නිසා ඇති වෙන්නේ මොකද්ද? තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද? ඒ වගේ පද්ධති කිහිපයක් ගැන පොඩි කතාවක් කිරීමක් කරා. ඒ කියන්නේ පොඩි සාකච්ඡාවක් කරලා පොඩි නෝට් එකක් එහෙම අපි ලියාගත්තා. එහෙම නේද? එතකොට අද තියෙන්නේ පුතේ ඒකේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ අපි කතා කරන්න තියෙන්නේ පුතේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය නිසා ඇති මේ ඒවා යොදා ගන්න අවස්ථා. නැත්තම් තාක්ෂණික යෙදවුම් ගැන තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. කියන්නේ විවිධ ශාස්ත්‍ර වලට මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන එක යොදා ගන්නවා පුතේ. අන්න ඒ ගැන කතා කරන්න තමයි අද අපිට තියෙන්නේ. හරි. වැඩි කතාවක් නැතුව අපි නෝට් එකට ගිහිල්ලා බලමු. මම හිතන්නේ නෝට් එක වලට ලැබිලා තියෙනවා. ඔයා ගෲප් වලට දැම්මා. මම මේ රෙකෝඩින් එක දාන්න ටයිම් එකෙත් ඒක දාන්නම්, නෝට් එක දාන්නම් ගෲප් එකට. ඒකට ගෲප් වල නැති කවුරු හරි ඉන්නවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන නම්බර එකට මට මෙසේජ් එකක් දාන්න. ඒතර මම ටක් ගාලා ඔයාලට PDF එක හම්බෙන්න සලස්වන්න. හරි. එතකොට ගෲප් එකේ link එක මම chat එකට දාලා තියන්නම්. ඒකට chat එකෙන් ඔයාලට ගෲප් එකේ link එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අපි ක්ලාස් එකට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි ක්ලාස් එක පටන් ගමු. right. එතකොට මම කිව්වද කතා කරන්න තියෙන අපිට තොරතුරු සංනිවේදන තාක්ෂණයේ විතරයි පේන්නේ. හරිද? උත්තරේ හැපැත්තේ තියෙන තාක්ෂණයේ යෙදවුම් කියලා නෝට් එක තියෙන අය තියෙන නිසා දන්නවා. හරිද? chat චූටි ගන්නම් කොහොමද? උඩ පේනවනේ. චූටි කරා. හරි. තොරතුරු සංනිවේදන තාක්ෂණයේ යෙදවුම් ගැන තමයි අපි අද කතා කරන්න තියෙන්නේ. එතකොට තොරතුරු සංනිවේදන තාක්ෂණය දැන් පුතේ සෑහෙන දැන් විවිධ ශාස්ත්‍ර වලට යොදා ගන්නවා. හරිද? එතකොට පරිගණකයක් සහ ඒ කියන්නේ තොරතුරු සංනිවේදනයක් කරන්න විවිධ ආකාරයේ විදිහට මේ තාක්ෂණය යොදා ගැනීම වෙනවා. විවිධ ශාස්ත්‍ර වල යොදා ගැනීම තියෙනවා. එතකොට එනේ විවිධ ශාස්ත්‍ර වල යොදා ගැනීම නිසා පුතේ අපි අපේ අර වැඩ කිරීමේ පහසුව වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ පුතේ අර කලින් කරාට වඩා ඉක්මනට මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම අර නව තාක්ෂණයත් එක්ක නිසා අර කලින්ට වඩා ස්මාර්ට් විදිහට හොඳට අපිට වැඩ ටික කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒතර නව දැනුමක් එක්ක හොඳ වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය මේ යොදා ගැනීම නිසා. හරිද? එතකොට ඔයාලට පළවෙනියටම ඉගෙන ගන්න තියෙන පුතේ ඊ රාජ්‍ය යෙදවුම් ගැන. ඊ රාජ්‍ය යෙදවුම් කියන්නේ පුතේ අපේ රජය තියෙනවානේ. රජයත් එක්ක රජය කොහොමද මේ ICT කියන එක ප්‍රයෝජනයට අරගෙන අපිට සහයෝගය දක්වන විදිය ගැන තමයි ඔයාලට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? අපි යංග නෝට් එකත් එක්කම ඔයාලට නෝට් එකත් එක්කම ලස්සන මේක පැහැදිලි කරගෙන යන්න පුළුවන්. හරිද? ඉස්සෙල්ලාම තියෙනවා පුතේ තොරතුරු සංනිවේදන තාක්ෂණය ICT මේ වන විට විවිධ ශාස්ත්‍ර සඳහා යොදා ගැනීම. ඒ වයින් කීපයක් විමසා බලමු. right. හරි. එතකොට පළවෙනි එක තමයි ඊ රාජ්‍ය යෙදවුම්. මොකද පුතේ ඊ රාජ්‍ය යෙදවුම් කියන්නේ මම අර කිව්ව විදිහට රජය විසින් මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය යොදාගෙන අපිට ලබා දෙන සේවාවන් ගැන තමයි පුතේ මෙතනදී කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට රාජ්‍ය විසින් තොරතුරු සංනිවේදන තාක්ෂණය යොදා ගනිමින් රටේ පුරවැසියන් සමාගම් රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල් සමග සම්බන්ධතා පැවැත්වීම මේන් අදහස් කෙරේ. හරිනේ පුතේ. කියන්නේ විවිධ රටවලත් එක්ක සම්බන්ධතාවය පවත්වනවා මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය භාවිත කරලා. එතකොට විවිධ සමාගම් එක්ක මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය භාවිත කරනවා. ඒ වගේම රටේ ඉන්න පුරවැසියන් සහ එතකොට විවිධ ව්‍යාපාරිකයන් සමග ඒ විදිහට විවිධාකාරී වූ සම්බන්ධතාවය පවත්වන පුතේ මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය. ඒක නිසා එතකොට දැන් මේ විවිධාකාරී විදිහට සංනිවේදනය කරනවානේ මේ රජය. එතකොට ඒක පුතේ ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදෙනවා. හරිද? රජය සහ පුරවැසියන් අතර, රජය සහ සේවකයන් අතර ඒ විදිහට විවිධාකාරයේ කොටස් කිහිපයක් තියෙනවා. අපි මේ කොටසෙන් කොටස පොඩ්ඩක් විස්තර කරගෙන යන්. ඔයාලට නෝට් එකේ ඒ ටික දාලා තියෙනවා. ඔයාලට ආයෙ ලියන්න කිසිම දෙයක් නැහැ. ඒ ටික අර දැම්මේ මම ලියන්න එතන ඒ තරම්ම දෙයක් වැදගත් දෙයක් නැති නිසා මම ඔයාලට
ටයිපින් කරලම ඒක දැම්මු. හරි. අපි කතා කරන්නේ යමු. right. එතකොට ඔයාලට පළවෙනියටම තියෙනවා රජයෙන් සහ රජයෙන් පුරවැසියන්ට. ඒ කියන්නේ පුතේ රජය විසින් සාමාන්‍ය පුරවැසියන් ඉන්නවනේ. එයාලට මේ ICT කියන එක භාවිතා කරලා කරන සේවාවන් ගැන තමයි පුතේ මෙතනදී ඔයාලට කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් මොනවද මේ ICT කියන්නේ? තොරතුරු හා සංවේදීන තාක්ෂණය යොදා ගැනීමෙන් රජය විසින් අපිට ලබා දීලා තියෙන සේවාවන්. මොනවද කියන්න බලන්න. මොනවද ගන්න පුළුවන්? දැන් බලන්න ඔයාලට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මොනවද කරගන්න පුළුවන්? අර රියදුරු බලපත්‍ර අලුත් වැඩියා කරගන්න පුළුවන් නේද? එතකොට තවත් එකක් තියෙනවා පුතේ ඔය වගේම ඔය ඊ-චැනලින් කියන්නේ ඔය රජය විසින් කරනවා පුතේ අර මේ දැන් ඔය ලයිසන් ගන්න අයට දැන් ඔයාලා ලයිසන් ගන්නවනේ කවදා හරි. එතකොට ඔයාලට පුතේ අර මෙඩිකල් එකක් කියලා එකක් ගන්න තියෙනවානේ. ඔන්න ඔය මෙඩිකල් එක ගන්නත් පුතේ ඔන්ලයින් තමයි අපිට ඇප්ලයි කරන්න තියෙන්නේ. ඒකට එහෙම මෙඩිකල් එකක් ගන්න ඇප්ලයි කරලා ඒ විදිහට කරන්න පුළුවන්. ඒ වගේ ඒවත් රජය විසින් දීලා තියෙන සේවාවන් අන්න ඒ විදිහට විවිධාකාරයේ සේවාවන් වගේක් අපිට කියන්නේ පුරවැසියට කරගන්න පුළුවන් මේ තොරතුරු සංවේදීන තාක්ෂණය ඔස්සේ. කියන්නේ රජයේ කාර්යාල වලට යන්න නැතුව අපිට මේ තොරතුරු සංවේදීන තාක්ෂණය භාවිතා කරලා නැත්නම් ඔයාලගේ තියෙන ළඟම ෆෝන් එකෙන් ඔයාලට කරගන්න පුළුවන් වැඩ ටිකක් දීලා තියෙනවා මේ රජය විසින්. මොනවද කියලා බලමු. පළවෙනි තමයි වාහන බලපත්‍ර අලුත් වැඩියා කිරීම. ඒ කියන්නේ ලයිසන් එක අලුත් වැඩියා කරගන්න පුළුවන්. මෙන්න තොරතුරු සංවේදීන තාක්ෂණය නැත්නම් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අපිට මේ තොරතුරු මේ අපේ වාහන බලපත්‍රය අලුත් වැඩියා කරගන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර සේවාව. ඒ කියන්නේ පුතේ අර රජයේ තියෙන තොරතුරු නැත්නම් රජය විසින් අපේ පුරවැසියාට අවශ්‍ය වෙන තොරතුරු ලබා ගැනීමේ හැකියාව දීලා තියෙනවා මේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍ර සේවාව විසින්. එතකොට ආයෙත් තියෙනවා නීති පද්ධති. පුතේ නීති පද්ධති කියන ඒවා ඔය රජය විසින් අපිට දීලා තියෙන එක් සේවාවක්. එතකොට ආයෙ බිල්පත් ගෙවීමේ සේවාව. පුතේ දැන් සාමාන්‍යයෙන් අර කලින් නම් කොහොමද අපි මේ මෑතක් වෙනකන් එහෙමයි. සාමාන්‍යයෙන් අපි බිල් ගෙවුවේ කොහොමද? ලයිට් බිල් නැත්නම් වතුර බිලක් කොහොමද පුතේ අපි ගෙවුවේ? අර කන්තෝරුවට ගිහලා නැත්නම් බැංකුවට ගිහලා ගෙවුවේ. ඒ වෙනුවට දැන් මොකද්ද කරන්නේ? අපිට අර ඔන්ලයින් තාක්ෂණය කියන්නේ ඔන්ලයින් පේමන්ට් කාඩ් පේමන්ට් එකක් විදිහට අපිට එන්නේ මේ ගෙවීමේ ක්‍රම කරන්න පුළුවන් නේ. ඉතින් අන්න ඒකත් අපේ රජය විසින් පුරවැසියට ලබා දීලා තියෙන එක සේවාවක්. ඒ වගේම රාජ්‍ය ආයතන නාමාවලිය. ඒ කියන්නේ පුතේ දැන් රජයේ තියෙන ආයතන තියෙනවනේ. ඒ හැම එකම පුතේ සාමාන්‍යයෙන් අන්තර්ජාලයට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අපිට ඕනි එකට සම්බන්ධ වෙලා අපේ අවශ්‍ය වැඩ කටයුතු කරගැනීමේ හැකියාව දීලා තියෙනවා මේ රාජ්‍ය ආයතන නාමාවලිය කියන කොටස. ඒ කියන්නේ ඒකත් එක් සේවාවක් රජය විසින් කරලා තියෙනවා. ඒකට රජය හරහා තමයි ඒවා පවත්වාගෙන යන්නේ. ඒවා එතකොට සියලුම රජයේ ආයතන ඔන්ලයින් ඒ කියන්නේ වෙබ්සයිට් හරහා අපිට ඒවට සම්බන්ධ වෙලා අපේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? right. ඔන්න එතකොට රජයෙන් පුරවැසියන්ට කරලා තියෙන සේවාවන් ටිකක් ගැන තමයි අපි කතා කරේ. right. එතකොට ඒකට පුතේ අපි කියනවා G2C කියලා. government to citizen කියලා තමයි ඔතනදි කියන්නේ. කොහේ හරි ඔය පේපරේ ඔයාලා දැක්කොත් government to citizen කියලා කියන්නේ G2C. ඒ කියන්නේ ඔය වරහන් ඇතුළේ දාලා තියෙන පුතේ. ඔන්න ඔක ඔයාලා දැක්කොත් එහෙම ඕකෙන් කියන්නේ රජය විසින් පුරවැසියන්ට ලබා දෙන සේවාවන් ගැන. සාමාන්‍යයෙන් හිතලා ලියන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි ඕකට. හරිද? එතකොට දෙවෙනි එක තියෙනවා වෙනත් රාජ්‍යවලට. කියන්නේ අපේ රජයෙන් වෙනත් රජයන් වලට අන්තර්ජාලය නැත්තම් තොරතුරු සංවේදන තාක්ෂණයේ ඔස්සේ ලබා දීලා තියෙන සේවාවන් ගැන තමයි මෙතනදී කතා කරන්න තියෙන්නේ. රජය විසින් වෙනත් රාජ්‍යයන් සඳහා තොරතුරු සංවේදන තාක්ෂණය යොදා සේවාවන් සැපයීම මෙලෙස හැඳින්වේ කියලා කියනවා. හරි. එතකොට උදාහරණ විදිහට දීලා තියෙනවා පුතේ තානාපති කාර්යාල සහ වීසා පහසුකම්. හරිනේ පුතේ. ඒකට තානාපති කාර්යාල කියන්නේ දැන් මේ විවිධ තානාපති කියන්නේ හැම රටකටම වගේ තානාපති කාර්යාලයක් තියෙනවා පුතේ. ඒ දැන් ජපාන කියලා හිතන්න පුතේ. ජපානෙත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ අපේ තානාපති කාර්යාලය හරහා. එතකොට අපිට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. දැන් කොහේ හරි යන්න ඕන නම් ඒ කියන්නේ ඒ රටට යන්න ඕන නම් ඒ අවශ්‍ය දේවල් කරන්නේ මෙන්න තානාපති කාර්යාලය සහ මේ වීසා කියන පහසුකම් අපිට ලබා දීලා තියෙන්නේ මොකෙන්ද? වෙනත් රාජ්‍යවලට මේ වීසා පහසුකම් මේව ලබා දීලා තියෙනවා සේවාවක් විදියට. ඒකට සංචාරකයන්ට සහාය වීම. හරිනේ පුතේ දැන් වෙනත් රටවල ඉන්න සංචාරකයන්ට මේ රටේ හරියට ඇවිද ඒකට රටේ සංචාරය කරන්න. අන්න ඒ වගේ දේවල් වලට මේ ඊ රාජ්‍ය කියන concept එක
පාවිච්චි කරනවා. ඒක හරහා අපිට මාර්ගගත ගමන තියෙන්න පුළුවන්. තොරතුරු අසන්නීය තාක්ෂණය භාවිතා කරලා මොකද කරන්නේ? ඒ අයට සහාය දැක්වීමක් කරනවා රජය විසින්. හරිද? එතකොට ශ්‍රී ලංකා රේගුව. පුතේ රේගුවෙන් කරන්නේ මොකද්ද? අර පිට රටින් එන විවිධ භාණ්ඩ තියෙනවා. විවිධ ආකාරයේ දේවල් හොඳට පරීක්ෂා කරලා තමයි අපේ රටට ගන්න යන්නේ. ඒ වගේ තැන් වලින් ඔය විවිධ ජාවාරම් අනමන හැමදේම හම්බෙන්නේ අන්න ඒව හරහා නේද පුතේ? රයිට්. එතකොට ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන ගැන දාලා තියෙනවද නැද්ද? සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ කියන සයිට් එකකට ආගිය ගමන් මොකද වෙන්නේ? අර සංචාරකයන්ට නැත්තම් මේ විවිධ පිට රටවල ඉන්න මේ අයට බලා ගන්න පුළුවන් නේද පුතේ අපේ ලංකාව ගැන සුන්දර ස්ථාන ගැන බලා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද්ද? ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නැත්නම් අන්තර්ජාලයට ප්‍රවේශුනාම අන්නේ පහසුකමත් පුතේ ලබා දීලා තින්නේ මේ රජය විසින්ම තමයි. හරිද? එතකොට තවකටම ශ්‍රී ලංකා සිතියමත් පුතේ අපිට මේ ගන්න පුළුවන් ඕන විදිහකට. එතකොට ඒකත් රජය විසින් තමයි ඔය සම්පාදනය කරලා ලබා දීලා තියෙන්නේ. හරිද? එතකොට අන්න ඔයගේ දේවල් රාජ්‍යයන් වලට වෙනත් රාජ්‍යයන් වලට අපේ ලංකාවේ නැත්නම් අපේ ලංකාවේ රජය විසින් තොරතුරු සම්නිවේදන තාක්ෂණය භාවිත කරලා ලබා දීලා තියෙනවා. හරි. එතකොට තව එකක් තමයි පුතේ බලන්න මේ ව්‍යාපාර වලට කියන එක. ඒ කියන්නේ government to business. හරි ඉස්සෙල්ලා එකේදී මොකද ඉන්නේ? ඒකෙත් පොඩි කෙටි වචනක් තියෙනවා. මොකද? government to government. කියන්නේ G to G. ඒ කියන්නේ රාජ්‍යයන්ගෙන් වෙනත් රාජ්‍යයන් වලට. හරි. ඒක තමයි උතරත් government to government කියන එකෙන් කියවෙන්නේ. හරි. එතකොට තව එකක් තියෙනවා තුන්වෙනි එක ව්‍යාපාර වලට government to business. business කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දිනදා ව්‍යාපාර තියෙන්නේ. පුතේ ඒවටත් රජය විසින් සහයෝගය දක්වනවා. මොකද ඒ රජයටත් ඒකෙන් කොටසක් අයිති වෙනවනේ. කියන්නේ ටැක්ස් විදිහට යනවා. කියන ආදායම් බදු විදිහටත් රජයට අයිති වෙනවා ඔය බිස්නස් වලින් කොටසක්. ඉතින් ඒවට ඒ කියන්නේ ඒ විදිහට ටැක්ස් ගෙවන නිසා ඒ වගේම ඒ වගේ විවිධ ආකාරයේ දේවල් නිසා පුතේ රජය විසින් ව්‍යාපාර වලට සහාය දක්වීමක් කරනවා. නැත්නම් ව්‍යාපාර වලට රජය විසින් අර කරන්න පුළුවන් සේවාවන් කිහිපයක් තියෙනවා. පුතේ ඒව ගැන පොඩ්ඩක් බැලුවොත් මුදල් ගෙවීම. ඒ කියන්නේ ව්‍යාපාර වලට මුදල් ගෙවීම වගේ විවිධ දේවල් වලට මේ රජය සම්බන්ධතාවයක් දක්වනවා. මොකද අර ගේට්වේ නැත්තම් පේමන්ට් ගේට්වේ ගැන එහෙම තියෙනවා පුතේ. ඒවා පාවිච්චි වෙන්නේ මේ රජයේ හරහා තමයි. ඒකට බැංකු තොරතුරු. ඒ කියන්නේ බැංකු ගැන විස්තර මේ ලබා ගන්න මේ ව්‍යාපාර වලට මෙන්න මේ රජය විසින් සපයලා තියෙන එක් සේවාවක් තමයි බැංකු තොරතුරු කියන එක. ඒකට ව්‍යාපාර ලියාපදිංචි. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දැන් මේ ලංකාවේ තියෙන ඕනෑම ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕනේ. එහෙම කරොත් තමයි මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුළුවන්. ඒතුනේ නීතිමය පුද්ගලභාවයක් ඇති වුණත් ඒ කියන්නේ නීතිමය කටයුත්තක් ඇති වුණත් රජය විසින් ඒ ගැන සලකා බලන්නේ මේ විදිහට ලියාපදිංචි වෙලා තිබ්බොත් විතරයි. හරිද? ඒතර ඔය ව්‍යාපාර තියෙන අය දන්නවා ඇති ඔය ගැන. නේද? එතකොට ආයෙ තියෙනවා ව්‍යාපාර ආයෝජන. පුතේ ව්‍යාපාර ආයෝජන නැත්තම් කොටස් වලද බලත් එක්ක වෙන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ ආකාරයේ ආයෝජනයන් සඳහා මේ රජය සහාය දැක්වීමක් කරනවා. ඒකට ව්‍යාපාර සංවිධානතරු මොකද? වාණිජ්‍ය සංවිධානතරු. ව්‍යාපාර නෙවෙයි වාණිජ්‍ය සංවිධානතරු. වාණිජ්‍ය සංවිධානතරු කියන්නේ පුතේ දැන් බිස්නස් එකක් කරද්දී එන්නේ වගේ ඒ කියන්නේ අර වාණිජ්‍යමය පැත්ත ගැන පොඩ්ඩක් සලකා බලනවනේ. ඔන්න ඔය වාණිජ්‍යමය පැත්ත ගැන සංවිධානය ගැන තොරතුරු ලබා ගන්න පුළුවන් මේ රජය විසින් ව්‍යාපාර වලට. හරිද? එහෙම කළා අර තමන්ගේ ව්‍යාපාර ගොඩනගා ගැනීමේ හැකියාව තියෙන මේ වාණිජ්‍ය සංවිධාන වල තොරතුරු ලබා ගැනීම නිසා. හරි. එතකොට ඔන්න ඔය වගේ දේවල් වලට ව්‍යාපාර වලින් මේ ව්‍යාපාර වලට සහයෝගය ලබා දෙනවා රජය විසින්. ඕවා සාමාන්‍යයෙන් චුට්ටක් ඔළුවේ තියාගත්තා නම් හොඳටම ඇති. වැඩිපුර අවශ්‍ය නැහැ. ඒතකොට රජයේ සේවකයන්, ඒ කියන්නේ පුතේ රජයේ ඉන්න රාජ්‍ය සේවකයන් ඉන්නවනේ. රජයේ වැඩ කරන රාජ්‍ය සේවකයන්ට රජය විසින් ලබා දෙන සේවාවන් ගැන ඊළඟට අපි කතා කරමු. හරි. එතකොට ආකෘති පත්‍ර කියලා තියෙනවා. ආකෘති පත්‍ර කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ඔය ඇප්ලිකේෂන් තියෙනවා. අනම් බණන් ඒවා අර මේ ඒ වගේ දේවල් දාලා තියෙනවා පුතේ ඔය සයිට් වල වෙබ්සයිට් වල අනම් බණන් ඒ වගේ දාලා තියෙන මොනවද ඔය ආකෘති පත්‍ර දාලා තියෙනවා රජයට අවශ්‍ය දැන් හිතන්න කොහේ හරි ජොබ් එකකදී දෙනවා කියලා ඒ වගේ ආකෘති පත්‍ර එහෙම දාලා හදලා දෙනවා ඔය රජය විසින්. හරිද? ඒ වගේම ගැසට් නිවේදන කියන්නේ පුතේ ඔය දැන් ඔය සාමාන්‍යයෙන් ඔය රාජ්‍ය මේ සේවකයන්ට පුතේ වෙනවා විවිධාකාර ගැසට් නිවේදන. ගැසට් නිවේදන වලින් කියවෙන්නේ සාමාන්‍යයෙන් එක්ක පඩි වැඩි කිරීමක් නැත්නම් එයාලගේ අර වැටුප් ගැන විස්තර වෙන්න පුළුවන් නැත්නම් වෙනත් ආකාරයේ විවිධ ආකාරයේ තොරතුරු තියෙනවා. ඒතර නිවාඩු ගැන අන්න ඒ වගේ ඒවා පිළිබඳ නිවේදන ලබා දෙනවා රජය විසින් සේවකයන්ට
එතකොට එයාලා දන්නවා හරි මේ මෙච්චර පඩියක් කරලා දිනව නැත්තම් මේ දවස් ටිකේ නිමාඩු වැටෙනවා. එතකොට මෙහෙම විශ්‍රාප යන්නේ මෙහෙම. අන්න ඒ විදිහට විවිධාකාරයෝ නිවේදන ලබා දෙනවා රජය විසින්. අන්න ඒවට තමයි පුතේ ගැසට් නිවේදන කියලා කියන්නේ. හරිද? එතකොට රාජ්‍ය සේවකයන් සඳහා ණය පහසුකම් පොලි රහිත ණය ලබා දෙනවා මේ රජය විසින් රාජ්‍ය සේවකයන්ට. ඒකනේ පුතේ දැන් සාමාන්‍යයෙන් ඕනම රාජ්‍ය සේවකයෙක්ට පොලියක් නැතුවම ණය ගැනීමේ හැකියාව තියෙනවා. මොකද එයාලා දන්නවා දැන් රාජ්‍ය සේවකයන් ඒකට රජයට සේවය කරන නිසා එයාලට ලැබෙන පහසුකමක් තමයි ඒක. ඒකට අර දැන් එයාලට හම්බෙන මාසික මේ වේතනයක් තියෙනව නැත්නම් පඩියක් තියෙනවනේ. ඒ පඩියෙන් අඩු වෙන විදිහට ලස්සන එහෙම ණය වාරික විදිහට හරි ගස්සලා දීමේ හැකියාව තියෙනවා රජය විසින්. ඒකට එන්නේ ඒක රාජ්‍ය සේවකයන්ට ලබා දීලා තියෙන එක්තරා ආකාරයේ සේවාවක් විදිහට ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය ගැන තමයි පුතේ ඔන්න ඔය හතර ගැන තමයි පුතේ අපිට ඔය මේ ඊ රාජ්‍ය සංකල්පය යටතේ කතා කරන්න තියෙන්නේ. ඒ වගේම තවත් ඔය වගේම දේවල් ටිකක් තියෙනවා පුතේ. ඒවා උසස් පෙළට ඔයාලට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. දැනට ඔච්චරයි ඔයාලගේ තියෙන්නේ. සාමාන්‍ය එක ප්‍රශ්නයක් වගේ ඇහිීමේ හැකියාව ඔය කොටසින් තියෙන ඊ රාජ්‍ය සංකල්පයට අනුව මෙන්න මේකෙන් මොකද වෙන්න පුළුවන්. අන්න ඒ වගේ චුට්ටක් අහන්න පුළුවන්. ඒවත් චුට්ට සාමාන්‍යයෙන් හිතලා ලියීමේ හැකියාව තියෙනවා. හරිද? රයිට්. එතකොට ඔන්න අපි ඊ රාජ්‍ය ගැන දැනගත්තා. නේද? ඊළඟට තියෙනවා පුතේ අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදූ. ඒ කියන්නේ අධ්‍යාපනයේට කොහොමද මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා වෙන්නේ? අන්න ඒ ගැන කතා කරන්න තියෙනවා අපිට ඊළඟට. හරිද? බලන්නකෝ. අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදූ. බලන්න කියලා දිනවා ඈත අතීතයේ ඉගෙනීමට බොහෝ සෙයින් වෙහෙසක් දැරීමට සිදු වූ නමුත් අද වන විට විවිධ තොරතුරු සංවේදන නිසා ඉතාමත් පහසුවෙන් ඉගෙනීම වැඩ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ පුතේ දැන් අර කලින් කියන්නේ ඉස්සර සෑහෙන අමාරුයි පුතේ පොත්පත් පෙළලා හොයලා බලන්න ඕනේ. මොකක් හරි කරුණක් ගන්න ගියොත් එහෙම මාරම අමාරුයි. මොකද පොත්පත් පෙළලා ඒව ගැන හොයලා බලන්න ඕනේ ඊට පස්සේ නේද? ඉතින් දැන් එහෙමද නෑ. මොකද්ද අවශ්‍ය කරුණ මොකද්ද කරන්නේ? කෙලින්ම net website වලට ගිහිල්ලා අපිට හොයලා බලන්න පුළුවන්. නැත්තම් දැන් ඉන්න අලුත්ම AI තාක්ෂණය ඇවිල්ලා තිනවා. AI තාක්ෂණයත් එක්ක මොකද කරන්න පුළුවන්? අපිට අවශ්‍ය දේවල් හොයාගන්න පුළුවන්. AI තාක්ෂණයට ගිහිල්ලා මෙන්න මේ ගැන මට තොරතුරු ඕනි. මේ ගැන මම දන්නේ නැහැ. මට මේක ගැන හොයලා දෙන්න කිව්ව ගමන් ටක් ගාලා එයා මොකද කරන්නේ? එයා දන්න තොරතුරු භාවිත කරලා එයා විස්තරයක් ඔයාලට ලබා දෙනවා. ඒ ගැන හරිම විස්තරයක් ලබා දෙනවා. ඉතින් ඒ විදියට පුතේ දැන් අර අපි පොත්පත් පෙළලා හොයපු දේ අර තප්පර ගාණෙන් අපිට ලබා ගන්න පුළුවන් නේද පුතේ? අන්න එහෙම ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය නිසා. හරිද? රයිට්. එතකොට අධ්‍යාපනයේට තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගන්න අවස්ථා කිහිපයක් තියෙනවා පුතේ. හරිද? ඒව ගැන අපි කතා කරගෙන යමු. එතකොට පළවෙනි එක මම දීලා තියෙනවා පන්ති කාමරයේදී. පන්ති කාමරයේදී කොහොමද පුතේ තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදාගන්නේ? හරි. දැන් ඔයාලා දන්නව නේද? දැන් ඔයාලා ක්ලාස් එකට පන්ති කාමරයට ගියාම සමහර විට ගුරුවරයාට මේ අර කියා දෙන්න අපහසුයි. ඒ කියන්නේ කොච්චර කිව්වත් තේරෙන්නේ නැති කොටස් තියෙනව නේද? එයා ඒවා දැන් මොකද එයා කරන්නේ? එක්ක වීඩියෝ තාක්ෂණය යොදාගෙන වීඩියෝ එකක් පෙන්නලා තව ටිකක් ඒක පැහැදිලි කරලා දෙනවා. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් නේද? අන්න ඒ වගේ දේවල් පුතේ ඔය පන්ති කාමරයේදී අපිට කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට විවිධාකාරයේ දැන් නෝට්ස් හදලා දෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ දේවල් ඔය පන්ති කාමරයේදී තොරතුරු සංවේදන තාක්ෂණය භාවිත කිරීම නිසා කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් ඔය ලිපි ලේඛන ගැන දැන් හදිසි හිතන්නකො මොන හරි ඔය අපි විද්‍යාව කියලා කියන්නකො විද්‍යාවේ තියෙනවා මොන හරි දැන් මේ මිනිස් සිරුර ගැන හොයාගන්න තියෙනවා. එතකොට ඒව ගැන දැන් පුතේ අපිට මොකද ගන්න පුළුවන්? වීඩියෝ එකක් පෙන්වන්න පුළුවන්. එතකොට ඒව ගැන ලියවිලා තියෙන ලිපි ලේඛන මේ අපිට පෙන්වන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් නේද? එතකොට වැඩිදුර අධ්‍යයනයට අපිට ගන්න බැරිද? පුළුවන් නේද පුතේ? සාමාන්‍ය මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් මිනිස් සිරුර ගැන විස්තරයක් දෙන්න කිව්ව ගමන් තවත් අපි අර පොතේ තියෙන දැනුමට වඩා ලොකු දැනුමක් ලබා දෙන්න පුළුවන් මේ තොරතුරු සංවේදන තාක්ෂණය කියන එක යොදාගෙන. එතකොට ඒක හරහා අපිට පුළුවන් පුතේ මොනවද කරන්න? අර තොරතුරු
වැඩිදුර අධ්‍යයනයක් කිරීමේ හැකියාව තියෙනවා මේ තොරතුරු සංවේදන තාක්ෂණය නිසා පන්ති කාමරයේදී. ඒතර ගුරුවරයාට ගොඩක් පහසු වෙලා තියෙනවා මේ වෙද්දී අර ඉගෙනීමේ කටයුතු කරන්න මේ තොරතුරු සංවේදන තාක්ෂණය නිසා ගොඩක් පහසු වෙලා තියෙනවා මේ ඉගෙනීමේ කටයුතු හරියට ළමයාට ලබා දීමට. හරිද? ඒකට මාත් මේ දැන් මේ අවශ්‍ය කරන බලන්න මේ. ඔයාලට නෝට් දීලා තියෙනවා. ඒකට දැන් අර පළවෙනි දවසේ මම ප්‍රසන්ටේෂන් එකක් අරන් කරා ලස්සනට මේ විස්තර කිරීමක් කරා. ඒකට එන්නේ මේ වගේ ගොඩාක් දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් පුතේ මේ තොරතුරු සංවේදන තාක්ෂණය නිසා පන්ති කාමරයේදී ඔයාලට ඉගෙනීමේ කටයුතු සිදු කිරීමේදී. හරිද? එතකොට ඔන්න ඔයාලට පොඩි උදාහරණ ටිකක් ලියාගමු පුතේ. මෙන්න මේව. පරිගණක ආශ්‍රිත සමර්පණ කිල්ල ලියන්න පන්ති කාමරය කියන එකේ පළවෙනි එකට. පරිගණක ආශ්‍රිත සමර්පණ. පරිගණක ආශ්‍රිත සමර්පණ කියලා ලියන්න. පරිගණක ආශ්‍රිත සමර්පණ පළවෙනි. හරිද? ඒ වගේම තමයි තව එකක් තමයි පුතේ පරීක්ෂණ සහිත වීඩියෝ. ඒ කියන්නේ අර මම අර කිව්ව වීඩියෝ ගැන දැන් සාමාන්‍යයෙන් ගුරුවරයාට තේරුම් ගන්න අපහසු දේවල් තියෙනවනේ පුතේ. සාමාන්‍යයෙන් අර කටින් කියනවට වඩා වෙනත් ආකාරයෙන් දැන් ප්‍රැක්ටිකල් කරන්න කිය ප්‍රැක්ටිකල් විදිහට කරන්න තියෙන දේ කටින් කිව්වට කොච්චර කිව්වට තේරෙන්නේ නැහැ නේ. අන්න ඒ වගේ තමයි. දැන් සාමාන්‍යයෙන් අපි කොච්චර කටින් කිව්වත් සමහර දේවල් තේරෙන්නේ නැති දේවල් තියෙනවා. ඒව පුතේ තේරෙන්නේ නැති දේවල් අපිට වීඩියෝ එකක් පෙන්නලා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. හරි. ලියා ගන්න පරීක්ෂණ සහිත වීඩියෝ කියලා ලියා ගන්නකො. ඒක කොහොමත් එකයි. තකොට තුන්වෙනි එක ලියා ගන්න සංගරා ලිපි සකස් කිරීම කියලා. තුන්වෙනි එක තමයි සංගරා ලිපි සකස් කිරීම. හරි. right. තුන්වෙනි එක සංගරා ලිපි සකස් කිරීම. සංගරා ලිපි සකස් කිරීම. හරි. ඒ කියන්නේ ඔය නෝට් හදන එක තමයි උතනදී ඔය කියන්නේ. මම ඔය දැන් ඔයාලට ඔය නෝට් එකක් දීලා තියෙන්නේ. ඔය වගේ නෝට් එකක්. ඉතින් පුතේ ඔයාලට බලන්න ඕකේ මොනවද? කොච්චර පහසුද කියලා වැඩ ටික නේද? ඉතින් ඒ වගේ තමයි. ඒකට ආයෙ දින තොරතුරු අධ්‍යයනය කිරීම. වැඩිදුර අධ්‍යයනය කියලා කියනවා. තොරතුරු අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා පන්ති කාමරේ තුලදීනේ. ඒ කියලා ෆෝන්ස් අරන් යන්නේ නැහැ ඉස්කෝලේට. ඒ කියන්නේ මේ මොකද්ද කරන්නේ? අර ගුරුවරයා පරිගණකයක් හෝ ලැප්ටොප් එකක් නැත්නම් ෆෝන් එක අරගෙන ෆෝන් එකෙන් නෝට් එකක් හදලා ඔයාලා හැමෝටම පේන විදිහට දානවා. නැත්නම් ප්‍රසන්ටේෂන් එක කරා ඒවා ලබා දීම සිදු කරනවා. හරි. ඔන්න ඔය වගේ දේවල් තමයි පන්ති කාමරයේ ඔස්සේ අපිට තොරතුරු සංවේදී තාක්ෂණය කරන්න පුළුවන් දේවල්. හරි. ඊට පස්සේ අපි බලමු පුතේ. තව එකක් තියෙනවා ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. පුතේ මතකද ඔයාලට කොරෝනා සීන් එක? ඔය කොරෝනා කාලේ මොකක්ද උනේ පුතේ? අපි කොටු වුණානේ සාමාන්‍යයෙන් ගෙදරම ඉන්න උනානේ නේද? ඇත්තම කතාව ගෙදරට කොටු වුණා අපි හැමෝම නේද? ගෙදරට කොටු වුණාම අපිට ඉගෙන ගන්න විදිහක් තිබ්බේ නැහැ. අන්න ඔය ඉගෙන ගන්න විදිහක් නැති නිසා තමයි පුතේ ඔය ඔන්ලයින් තාක්ෂණය කියන එක නැත්නම් Zoom තාක්ෂණය කියන එක අපේ ලංකාවේ පෙරලියට ආවේ. ඒකත් එක්ක තමයි ඔය ඔන්ලයින් ක්ලාස් කියන සංකල්පය ආවේ. ඒ කාලේ තමයි සුපිරි මහතල තිබ්බේ අප්පෝ කියලාට නැහැ. සමහරුන්ට අර දැන් ඔය Zoom එක ආපු මුලනේ පුතේ. කියන්නේ Zoom එක කලින් තිබ්බ ඒ වුණාට අපේ ලංකාවට කියන්නේ ඔය කොරෝනා සීන් එකත් එක්ක තමයි Zoom තාක්ෂණය කියන එක අපි පාවිච්චි කරන්න පටන් ගත්තේ. හරිද? එතකොට ඒ කාලේ අම්බෝ කියලාට හරිද? සාමාන්‍යයෙන් ආය සුපිරිම අතර තිබ්බ කාලයක් ඔය. ඒ කියන්නේ දැන් අපිටත් ඔය ඔන්ලයින් ක්ලාස් එහෙම තිබ්බේ කාලේ. ඒ ඔය Zoom හරහා තමයි. අපිත් ඉතින් සාමාන්‍යයෙන් දන්නේ නැහැ ඔය සීන් එක. හරිද? මුලනේ පුතේ අපි මං සාමාන්‍යයෙන් මම හිතුවා 9 හෝ නැහැ. 9ද 8ද මන්ද. 8 හෝ 9 හරිද? ඔය කොරෝනා සීන් එකේ. එහෙම ඉද්දි ආය අම්බෝ කියලාට නෑ. හරිද? සාමාන්‍යයෙන් මේ ක්ලාස් එකෙන් පටන් ගද්දී එක්ක සමහරුන්ගේ මයික් ඔන් වෙලා. දන්නේ නැහනේ පුතේ. හරිද? කැමරා ඔන් වෙලා. සමහරු බතුත් කරනවා කැමරා ඔන් කරගෙන. ඇයි දන්නේ නැහනේ ඒ කාලේ. දැන් ඒකට හුරු වෙලා දැන් දන්නවා හැමෝම කැමරා ඔෆ් කරගන්න දන්නවා. ඒකට මයික් ඔෆ් කරගන්න දන්නවා. කලින් දන්නේ නැහනේ පුතේ මොනම් මෙලව සසරක් දන්නේ නැහනේ. අන්න ඒක නිසා තුන් දැන් ඒ කාලේ මාරම අතලා කියලා වැඩ නැහැ. හරි. රයිට්. දැන් එහෙම නැහනේ. දැන් අපිට ඕනෑම තැනක ඉඳන් විවිධාකාරයේ කියන්නේ අපිට ඉගෙනීමේ හැකියාව තියෙනවා ඔය තොරතුරු සංවේදන තාක්ෂණය නිසා නේද? දැන් ඒව ගැන අපි දැනුවත් වෙනවා. Zoom ගැන අපි දැනුවත්. උඩ YouTube හරහාත් මේ විදිහට live යනවා. ඉතින් මම දැන් Zoom එකෙන් කරන්නේ නැහැ YouTube එකෙන් කරනවා. YouTube එක ගැන කරද්දි ඉතින් කිසිම දෙයක් නැහැ. මේ
බත් නෙවෙයි මොනවා කෑවත් මට නම් පේන්නේ නැහැ කිසිම දෙයක්. මං කරන දේ ඔයාලට පේනවා. එච්චර තමයි. හරිද? රයිට්. එතකොට යන්කෝ විවිධ වෙබ් අඩවි උපයෝගී කරගෙන ඉගෙනුම් කටයුතු වැඩි දියුණු කර ගැනීමේ හැකියාව ඇති. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දැන් ඔය දැන් අපේ ගිනීමේ කටයුතු තියෙනවනේ. දැන් ඉස්සර වගේ නෙවෙයිනේ. අපිට විවිධ වෙබ්සයිට් තියෙනවා. වෙබ්සයිට් වලට ගිහිල්ලා අපේ ඉගෙනීමේ කටයුතු කරගන්න පුළුවන්. නේද? එතකොට සාමාන්‍යයෙන් ඒ වගේ වෙබ්සයිට් ගැන කිව්වොත් තියෙන පුතේ අර ඊතක්සලාව කියලා ඔයාලා අහලා තියෙනව නේද? ඔය ඊතක්සලාව හරහා මොනවද ගන්න පුළුවන්? විවිධ පාඩම් දාලා තිනවා. ඒ පාඩම් මාලාවන් අපිට නරඹන්න පුළුවන්. ඒවා ගිහිල්ලා ඒකට අපි අර නොදන්නා කරුණු හොයාගන්න පුළුවන්. ඒකට තවත් අර අභ්‍යාසයම කරනවා නම් ඒවත් හොයලා බලලා කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන් පුතේ. ඔය ඊතක්සලාව කියන වෙබ්සයිට් එක හරහා. ඒ වගේ පුතේ විවිධාකාර වෙබ්සයිට් කීපයක් තියෙනවා. හරිද? ඒව ගැන අපි චුට්ටක් බලමු ඊළඟට. රයිට්. බලන්න පළවෙනි වෙබ්සයිට් එක ලියා ගන්න පුතේ. පළවෙනි එක තමයි www.etaksalawa මේක ලියන්නම් බෝඩ් එකේ. පළවෙනි වෙබ්සයිට් එක තමයි ලියන්න. w බෝඩ් එකේ පේන්නේ නැහැ නේ. Taksalawa. Taksalawa dot meo dot gov dot lk. ඊතක්සලාව ඒ වෙබ්සයිට් එකේ නම ලියා ගන්න පුතේ ඔතන. ඔයාලට පේනවද නැද්ද? gov නේ සයිට් එක නම මතක නැහැ. gov.lk මෙන්න මේක ලියා ගන්න පුතේ පළවෙනි වෙබ්සයිට් එක විදිහට. හොඳට. හරිද? දැන් අපි පොඩ්ඩක් ඉන්න. මම ඒකට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න. චුට්ටලා දෙන්න මේ හරි මේ චුට්ටකින් රවුටර් ඔෆ් කරලා තිබුණා රෙකෝඩින් එක යන නිසා. රවුටර් එක නම් පෙන්නන. හරි. එතකොට පළවෙනි එක තමයි ඔතන ලියා ගන්න www.etaksalawa.gov.lk කියලා ලියා ගන්න. හරිද? ඔක තමයි පළවෙනි සයිට් එක ඔයාලගේ. කියන්නේ ඉගෙනීමේ කටයුතු වලට ගොඩක් වැදගත් වෙන සයිට් එකක් තමයි ඕක. ඕකේ හැම පාඩමක්ම තියෙනවා පුතේ. දැන් සාමාන්‍යයෙන් වල 10 වසරේ නිසා 10 වසරට ගියාම 10 විතර තියෙන සම්පූර්ණ පාඩම් තියෙනවා. ඒකට මේ පාඩම් වලට දීලා තියෙන ඒ කියන්නේ ඒ පාඩම සම්පූර්ණයෙන් කියා දීලා තියෙනවා වීඩියෝ හරහා. ඒකට ඒව නරඹන්න පුළුවන්. ඔයාලට මේ මතක නැති කොටස්. එතකොට ඔයාලට ඉස්කෝලේ ගිහිල්ලා කියන්නේ ඉස්කෝලෙන් ඔයාලා ඉගෙන ගන්නවනේ පුතේ. ඒ වගේම තමයි ඉස්කෝලෙන් ඉගෙන ගන්නෙද්දී දැන් සමහර කරුණු තේරුන්නේ නැහැ කියන්නකෝ. අන්න ඒ වගේ තේරුන්නේ නැත්නම් මොකද ගන්නෙ? ඔය ඊතක්සලාවට වගේ ගිහිල්ලා අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? එතකොට ඒ වගේම තව එකක් තමයි www.nanasala.lk කියන්නේ. හරිද? ඔන්න ඒ සයිට් එකෙමුත් අපිට ඉගෙනීමේ වැඩවලට උපකාරී වෙනවා. හරිද? www.nanasala.lk නේ. .lk මේක ලියා ගන්න පුතේ ඊළඟට. හරි. දෙවෙනි සයිට් එක විදිහට www.nanasala.lk කියලා ලියා ගන්න. හරිද? right. ඔයාලට මම පෙන්නන්නම්.
ඉන්න මම ඔයාලට ඊ තක්සලාව කියන සයිට් එක පොඩ්ඩක් පෙන්නන්නම් www.e තක්සලාව හරි පුතේ දැන් ඔයාලට ඉන්න දැන් ඔයාලට පේනවා ඇති බලන්න ස්ක්‍රීන් එක පේනව නේද ස්ක්‍රීන් එකේ බලන්න පුතේ මම මේ ගිහලා තියෙන ඊ තක්සලා මේ මම අර දැන් ඔයාලට පෙන්නපු සයිට් එක තමයි තියෙන්නේ ඊ තක්සලා gov.lk කියන එක තමයි තියෙන්නේ හරිද පුතේ හරි මම ඒක එන්න කරපුවාම බලන්න මේ තියෙන්නේ ඊ තක්සලාවේ හෝම් එක හෝම් පිටුට ගියාම ඔන්න ක්ලික් කරපුවම බලන්න පුතේ මේ ඔන්න තියෙනවා මේ සයිට් එක මේක හරහා අපිට ඉන්න මං කියා දෙන්නම් අපිට මේ තියෙන අපේ සයිට් එක ඊතක්සලාව සයිට් එක අපිට මෙතනින් අවශ්‍ය භාෂාව දාගන්න පුළුවන් සිංහලද ඒ විදිහට දාගන්න පුළුවන් ලොගින් එකක් අවශ්‍ය නැහැ. ඔන්න බලන්න මෙන්න දැන් බලන්න මේ ස්ටාර්ට් ලර්නින් ඒවා අපිට අදාළම නැහැ. මෙන්න මේ පැල්ලට වෙන්නකෝ. ඒවා අපිට ඉස්සරහට ගෙන ගන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ ඔයාලට පේනවද නැහැ මේ තියෙන්නේ. මේ 6 වසර, 7 වසර, 8 වසර, 9 වසර, 10 වසර. 10 වසරනේ. 10 වසර පොඩ්ඩක් ගිහලා බලමු. බලන්න මේ හැම විෂයක්ම විෂය ධාරාවකට අදාළවම දීලා තියෙනවා. මේ බලන්න මේ අරාබි භාෂාව පෙරදිග සංගීතයේ කර්ණාටක සංගීතය කියලා කියනවා. ඒකට සිංහල සාහිත්‍ය රස සහ දෙමළ භාෂාව සාහිත්‍ය මේක විවිධ ආකාරයේ විදිහට මේකේ දීලා තියෙනවා. බලන්න මේ සෞඛ්‍ය තොරතුරු ආසන්නීය තාක්ෂණය මෙන්න මේ විදිහට ගොඩක් දේවල් අපිට දීලා තියෙනවා. බලන්න මේ දැන් මම ගියා IT වලට කියන IT කියන කැතුලට. හරි. මේ බලන්න මේ ඉස්ලාම ගුරු මාර්ග උපදේශය කියන්නේ ටීචර්ස් ගයිඩ් එක දීලා තියෙනවා. ඒකට විෂය නිර්දේශය පස්සේ දීලා තියෙනවා. මේ බලන්න මේ සිලබස් එක දීලා තියෙනවා. හරිද? එතකොට පුතේ ආයෙ බලන්න පෙළපොත දීලා තියෙනවා. පෙළපොත ගැන දීලා තියෙනවා. මේ තියෙන හැම එකම පුතේ PDF. ඒ කියන්නේ ක්‍රියාකාරකම් එතකොට තොරතුරු ආසන්නීය තාක්ෂණ ක්‍රියාකාරකම් තියෙනවා. එතකොට මේ තියෙන පුතේ වීඩියෝ සම්මන්ත්‍රණ මාලාවක්. මේව දැම්මොත් එහෙම මේ වීඩියෝ එක කෙලවෙනවා. ඒක නිසා මම දාන්නේ නැහැ. අර එක සැරේකුත් දාලා හොඳට මතකනේ මේ අර සූර පප්පගේ සීන් එක කෙලිම බග්යක් ආවා. අර වීඩියෝ එක නැතර නැතිලා ගියා. මේව තමයි ප්ලේ කරන්නේ නැහැ. හරි. එතකොට මේ බලන්න මේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ. හරිද? ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන්. එතකොට මේ බලන්න මේ 2018 දෙවනි වාරේ 2019 මේ ගොඩාක් දේවල් තියෙනවා. මාර්ගගත ප්‍රශ්නාවලි ක්විස් තියලා තියෙනවා. ඒවත් කරන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් කරගන්න පුළුවන් මේ ඊතක්සලාව හරහා. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය ඕනෑම දෙයක් කරගැනීමේ හැකියාව තියෙනවා. හරිද? රයිට්. එතකොට පුතේ ඔය හැම එකම ෆ්‍රී වලට ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. අපේ ඊළඟ සයිට් එක මොකද්ද මං කිව්වේ? ඊළඟ සයිට් එක තමයි ඉන්න. nanasala.lk එකත් බලමුකෝ. nanasala.lk ඔන්න ඒකටත් යනවා පුතේ. ඒකෙන් අපිට මොනවද ඉගෙන ගන්න තියෙන්නේ බලමු. අපි බලමු මේ ඒ වගේම සයිට් එකක්. මේකේ පුතේ විවිධ මේ පාඨමාලාවන් තියෙන්නේ. හරිද? දැන් ඔයාලා Word software එක හරහා කරන නැත්නම් ඔය දැන් ඔයාලට ඉගෙන ගන්න තියෙනවනේ ඔය Word software එක, Excel එක, අන්න ඒ වගේ softwares තියෙනවනේ පුතේ ඉගෙන ගන්න. අන්න ඒව ගැන ඉගෙන ගන්න පුළුවන් මෙන්න මේක හරහා මේ සයිට් එක හරහා. හරිද? ඔයාලා චුට්ටක් ඔය ඉන්නකම් ගිහලා බලන්න. ටීචින් කියන්නේ මේ විවිධාකාර ඒවා තියෙනවා.
හරි. ඉතින් පුතේ ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ නැනසල වල තියෙන තැන් නැනසල විබිල මහරගම ඔය ගොඩක් තැන් වල ඔය නැනසල කියන මේක පිහිටලා තියෙනවා. නැත්තම් දැන් කැපිටල් වල තියෙනවා නැනසල. මේ වගේ ගොඩක් තැන් වල මේ නැනසල කියන එක තියෙනවා. මේක හරහා කරන්නේ මේකෙන් කරන්නේ පුතේ ගොඩක් බොහෝ සෙයින් පරිගණක ආශ්‍රය තියෙන දේවල් තමයි මෙන්න මේ නැනසල හරහා කරගන්නේ හැකියාව තියෙන. හරිද? කියන්නේ ඒකත් ICT කියන ෆීල්ඩ් එකට සම්බන්ධ දෙයක්. හරිද පුතේ? දැන් ඊළඟට තව තියෙනවා මම දැන් සයිට් දෙක ගැන කතා කරේ. තව සයිට් එකක් තමයි පුතේ ඊතක්සලාව හරි. තව එකක් තියෙනවා අපේ තුන්වෙනි සයිට් එක වෙන්නේ www.schoolnet.lk කියන එක. schoolnet.lk මෙන්න මේ සයිට් එකත් පුතේ අපිට බොහෝ සෙයින් වැදගත් වෙනවා අපේ අධ්‍යාපන කටයුතු සඳහා. හරිද? ඒකත් මම ගහලා පෙන්නනවා. මේ වගේන් අපිට ඕනෑම තැනක ඉඳන් ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනෑම තැනකට ගිහිල්ලා තැනක ඉඳන් අපේ වැඩ ටික කරගැනීමේ හැකියාව තියෙනව නේද? කියන්න බලන්න. ඇත්තම කතාව ඒකනේ ස්කූල්නෙට්. මේ තියෙන සයිට් එක. බලමු. අපි සයිට් එකට ආවා. තාම එන ගම. බලමු. ඒකක් වන්ද. බලන්න මේ. මේක අරන් පුළුවන් මොකද බලන්න මේ. මේ කරහත් අපිට ඉගෙනීමේ සේවාවන් කරගන්න පුළුවන්. පාසල් ජාලය ගැන දැනගන්න පුළුවන්. හැම විස්තරයක්ම මේක දැනගැනීමේ හැකියාව තියෙනවා. සර්විසස් වලට යම් බලන්න. ජාල පහසුකම් ඉක්ුණු කළමනාකරන පද්ධති ඊතක්සලාව බඩේ වලින් පහසුකම් ලැබීම. මේකෙන් මේ බලන්න ගොඩක් දේවල් මේකෙන් කරගන්න පුළුවන්. හරි. මේක එතකොට පාවිච්චි කරන්න මේ බලන්න Ministry of Education. මේක හරහා තමයි මේක දෙන්නේ. හරිද? රයිට්. එතකොට ස්කූල් net එකත් හරි. නේද? ඒක ලියා ගන්න පුළුවන් පුතේ තුන්වෙනියට තමයි. හරිද? තව එකක් තියෙනවා edu ලංකා කියලා. ඒකත් මම කියන්නම්කෝ. හරිද? හතරවෙනි සයිට් එක තමයි www.edulanka edulanka.lk edulanka.lk කියන්නේ ඊළඟ සයිට් එක. හරිද පුතේ? මේකම මොකක්ද දැනගන්න ගන්න පුළුවන්. ගිහිල්ලාම කතා කරමුකෝ. මේක අරහත් අපිට ඉගෙනීමේ වැඩ ටික කරගන්න හැකියාව තියෙනවා. ස්කූල් net එක ගැන බැලුවා. දැන් අපි බලමු edu ලංකා ගැන. අපි තියෙන්නේ edulanka.lk සයිට් එකේ ප්‍රශ්නයක් වගේ. ඒකට ක්ලොක් වෙන්න දෙන්නේ නැහැ. මම හිතන්නේ ලොග් එකක් තියෙනවා edu. මම හිතන්නේ මේ සයිට් එක ලොගින් වෙන්න දෙන්නේ නැහැ මේ වෙලාවේ. ඒස් එකක් තියෙනවා. ඊටක්සලා කියන්නේ. ඒකට යන්න දෙන්නේ නැහැ පුතේ. හරිද? ඒක අපි තාම පැත්තකට. මේ ඊළඟ එක තමයි මම තව එකක් කියන්නම්. මෙන්න මේක බලන්න මේ තව තියෙනවා. තව එකක් තියෙනවා www.vidumampetha කියලා. ඒ කියන්නේ පහ. මේවා උගඩක් කර වැදගත් නිසා මම ඔයාලට පෙන්නන්නේ. දැන් මේවා හරහා ඔයාලට ඔයාලගේ ඉගෙනීමේ මේ වැඩ බොහොම ඉක්මනට නැත්තම් අවශ්‍ය කරුණු තියෙනවා නම් ඒව හොයාගන්න පුළුවන්.
විදුමන් පෙත .lk.com කියන්නේ www.vidumam.peta කියන සයිට් එකත් ඒකටත් ගියාම පුතේ අපිට ඒකමුත් අධ්‍යාපන කටයුතු වලට ඔහොසෙන් උපකාරී වෙනවා ඔය සයිට් එක. මේ දින පුතේ vidumam.peta ini dia site එක. ඒකත් log unsupported protocol. ඒ සයිට් එකකට log වෙන්න බෑ බලන්න. හරි කවන්නේ. ඔය සයිට් එක චුට්ටක් බලන්න මම දැන් එතකොට මම දැන් කිව්වා 5ක් ගානේ. හරි. ඔය පහ ලියා ගමුකෝ. ඉන්න මම දාන්නම් ස්ක්‍රීන් එකට. මේකේ සෙට් එකම ලියලා තියෙනවා. ලියා ගන්න බලන්න ටික www.itaksalawa.gov.lk. එතකොට දෙවෙනි එක තමයි www.nanasala.lk කියන එක. තුන්වෙනි එක තමයි www.schoolnet.lk. උට පස්වෙනි එක අපේ www.vidumanpeta.com කියන එක. හරි. ඔය ටික ලියා ගන්න ටික ගාලා. මේ තේරුණා නේද පුතේ මේ අවුලක් යන්නේ කියලා. වොයිස් එකත් උතර පැහැදිලිව ඇහෙනවා ඇති. මයික් එකක් ගත්තා ඔයාලට. පැටික් කරගන්න. හරි. මේ බලන්න. හරි. ලියාගත්ත නේද? රයිට්. තව එකක් තියෙනවා පුතේ මේ ඔතන ඔය විදිහ තියෙනවා මම දැන් නෝට් එකේනේ. ලියා ගන්න පුළුවන්. හරි. වෙබ් පාසල කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නේ වෙබ් මේ වෙබ්සයිට් එක කියන්නේ වෙබ් देखो එකක් පෙන්නන්න. එක ලියා ගන්නකො. වෙබ් පාසල කියලා නිකන් ලියවන හැටි. ඉංග්‍රීසියෙන් වෙබ් පාසල කියලා ලියා ගන්න. වෙබ් පාසල කියලා ලියා ගන්න ඉංග්‍රීසියෙන්. හරි. එකක් පෙන්නන්නම් ඔයාලට. මේ වෙබ් පාසල කියන එකෙන් කරන්නේ මොකක්ද දන්නවද? අපිට පුළුවන් විවිධ වෙබ්සයිට් නැත්නම් අර මේ ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්නවා ඔය වෙබ්සයිට් හදන ගැන අන්න ඒවා හදාගන්න විදිහ කියලා දෙනවා වෙබ් පාසල කියන සංකල්පය අනුව. ඒක ලෝඩ් වෙන්නේ නැහැ පුතේ. ඒක නිසා අපිට විදියක් නැහැ. මේ කමන්නේ. මේ වෙබ් පාසල කියන එකෙන් අපිට පුළුවන් විවිධ වෙබ් අඩවි නිර්මාණය කරන විදිහ මුලින් ඉඳන් ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලා චුට්ටක් සර්ච් කරලා බලන්න. හරිද? එතකොට ආයි පුතේ දැන් අපි ඔන්න දැන් ඔතනදී ඉගෙන ගත්තා ගෙදරදීම වැඩ කරගන්න පුළුවන් ආකාරය ගැන ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක අධ්‍යාපන ලැබීමේ හැකියාව කියන යටතේ අපි විවිධ වෙබ්සයිට් එකක් ගැන කතා කරා. හරි. ඒ ටික හරිනේ දැන්. තව තියෙනවා බලන්න තුන්වෙනිට. පේන්න බෑ නෝට් එකනේ. සර් පේනවා. පුරුට. කියවනවා. දාගෙන. හරි. බලන්න. ඔන්න දැන් නෝට් එක පේනවාද? ඔබ
ඉගෙනීමට ගුරුවරයාට ආධාරකයක් වීම. ඒ කියන්නේ පුතේ අර ඉස්සල්ලා කිව්ව concept එක වගේම තමයි. මෙතනදී ඒ කියන්නේ අපි ටීචර්ස්ලා විදිහට අර ඉගෙනීමේ කටයුතු ළමයාට හොඳට කියා දෙන්න. ධාරණය වෙන විදිහට කියා දෙන්න ඕනි කියලා කියනවනේ. අර පත්‍යයන් වෙන්න කියා දෙන්න ඕනි කියන්නේ. අන්න ඒකට මෙන්න මේ ICT කියන එක බොහෝ සෙයින් උපකාරී වෙනවා. හරිද? එතකොට මේ ඔය ඉගෙනීමේ කටයුතු කියන දේවල් වලට දැන් ඔය මම මේ දැන් ඔය සයිට් ගැන කිව්ව එක බලන්නකෝ. ඒකත් මොකක්ද කරේ? සයිට් එක ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්නවුවා. නැත්නම් ඔයාලට තේරෙන්නේ නැති යනවනේ. ඉතින් අන්න ඒ වගේ තමයි පුතේ. දැන් ඒ වගේ ඉගෙනීමේ කටයුතු වලට මෙන්න මේ අපි ආධාර කරගන්නවා මේ ICT කියන එක. එතකොට අපිට පුළුවන් වෙනවා මේක හොඳට මේ ළමයාට ධාරණය කරලා දෙන්න. නේද? එතකොට ඒකටද ලියා ගන්න පළවෙනි එක විස්තර කිරීමට අපහසු වීඩියෝ පාඩම්. විස්තර කිරීමට අපහසු වීඩියෝ පාඩම්. රූප සටහන් මගින් කියා දීම. විස්තර කිරීමට අපහසු වීඩියෝ පාඩම් විස්තර කිරීමට අපහසු පාඩම් වීඩියෝ පාඩම් මගින් කියා දීම. වීඩියෝ රූප සටහන් මගින් කියා දීම කියලා ලියන්න එතන. හරි. දෙවෙනියට ලියන්න ප්‍රසන්ටේෂන් යොදාගෙන පාඩම් කියා දීම. නැත්නම් විද්‍යුත් සමර්පණ ආශ්‍රයෙන් පාඩම් කියා දීම කියලා ලියා ගන්න. එතකොට තුන්වෙනි එක තමයි සටහන් සැකසීම. දැන් මේ මම නෝට් එකක් හදලා තියෙන බලන්න. නෝට් එක කරා ඔයාලට ඉගෙනීමේ කටයුතු කරගන්න පුළුවන්. නේද? එතකොට විෂයන් වලට අදාළ තොරතුරු ලබා ගන්න. දැන් වැඩිදුර දැන් පුතේ දැන් ඔයාලට වඩා දෙයක් අපි දැනගෙන ඉන්න එපා. ඒකනේ ඔයාලට විස්තර කරලා කියා දෙන්නේ. ඉතින් එහෙම විස්තර කරලා කියා දෙන්න අපි ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් බොරුවට මෙතන ඇවිල්ලා කියවුවට වැඩක් නැහැ නේ. ඒකට දන්නේ නැතුව නේද? ඉතින් ඒ ගැන හොඳට අධ්‍යයනය කරලා තමයි අපි ඔයාලට කියා දෙන්න ඕනේ. මේකෙන් මොකද්ද වෙන්නේ? මෙහෙම වුණාම කොහොමද වෙන්නේ? එහෙම හරියට ඔයාලට දුන්නේ නැත්තම් ඔයාලට ඒක තේරෙන්නේ නැතුව යනවනේ. අන්න එතකොට අන්න ඒක නිසා විෂයන් වලට අදාළ තොරතුරු ලබා ගැනීමේදී මේ ගුරුවරු විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ තොරතුරු මේ සංවේදන තාක්ෂණය කියන එක. හරිද? රයිට්. ඔන්න ඒ අතර තමයි ඕකට එන්නේ. එතකොට ආයෙ තියෙනවා මේ හතර වෙනියට දීලා බලන්න ඉගෙනුම් කළමනාකරණය කියලා. ඉගෙනුම් කළමනාකරණය කියලා තියෙනවා. මේක පුතේ වෙනම concept එකක්. හරිද? ඉගෙනුම් කළමනාකරණය කියන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේක හරහා කරන්නේ පුතේ. දැන් සාමාන්‍යයෙන් ඕක පාසල් වල සමහර පාසල් වල භාවිතා වෙනවා පුතේ. හරිද? මොනවද දන්නවද ඒකෙන් කරන්නේ? මේක පුතේ වෙබ්සයිට් එකක් වගේ. හරිද? ඒකට මේක හරහා වෙන්නේ පුතේ දැන් සාමාන්‍යයෙන් අපි එදිනෙදා කරන ඉස්කෝලේ කරන පාඩම් තියෙනවනේ. පුතේ ඕවා ආයේ නැවත නැරඹීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ concept එකක්. හරිද? ගොඩාක් පිටරට තමයි පාවිච්චි වෙන්නේ. හරිද? ඒවා මේ නැවත නැරඹීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දැන් ඔයාලා හිතන්නකෝ ඔයාලගේ ගෙදර වැඩ තියෙනවා කියලා. ගෙදර වැඩ දාන්නේ පුතේ මේ සයිට් එක හරහා. නැත්තම් ඔයාලට වෙනම දෙන්නේ නැහැ. මොනවද කරන්නේ? ගෙදර වැඩ ටික සයිට් එක හරහා දානවා. ඔයාලට තියන්නේ අවශ්‍ය වෙලාවක ගිහිල්ලා ඒ ගෙදර වැඩ ටික අරගෙන කරලා ඒකටම අප්ලෝඩ් කරන්න. තේරුණාද? එතකොට ඒ වගේ දෙයක් තමයි ඉගෙනුම් කළමනාකරණය කියලා කියන්නේ. උසස් අධ්‍යාපනයේ ආයතන වලත් ඕක පාවිච්චි කරන කැම්පස් වලත්. පිටරට බොහෝ මෙහෙනම් මම දන්න තරමින් නැහැ. උනාට ඔය පිටරට නම් බොහෝ සෙයින් ඕක තියෙනවා. හරිද? එතකොට පාසල් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය කළමනාකරණයට නිපදව ඇති පද්ධතියක් ලෙස මේ හඳුනාගත හැකිය. මෙමගින් දුරස්තව සිට ඕනෑම මොහොතක අධ්‍යාපන ලැබීමේ හැකියාව තියෙනවා. මම අර කිව්වේ අර කරන පාඩම් ආය නැවත නැරඹීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ වගේම අපිට මොනවද ගන්න පුළුවන්? පැවරුම් ආදී දේවල් මේ සයිට් එක දැන් වෙබ්සයිට් එකක් වගේ මම කිව්වා. මේක හරහා අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට අපිට ඒ පැවරුම් කරලා ඕන වෙලාවක අප්ලෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඒ වගේම එක එක විවිධාකාර එක්සෑම් තියෙනවා නම් ඒ එක්සෑම් උත් ඒ විදිහට කරන්න පුළුවන්. ප්ලීස් මරුනේ. එතකොට පුළුවන් අපිට හොර කරන්න. හොර කරයි. කැම් එක ඔන් කරගෙන ඒවා ඒ විදිහට කරන්න තියෙන්නේ. හොඳේ. නැතුව මේ අර මේ නිකන් කැම් එක ඕෆ් කරගෙන මේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. හොඳේ. ඒවා ඒ කියන්නේ ඒවා ඒ ආකාරයට කිරීමේ හැකියාව තියෙනවා. හරි. එතකොට ඕනෑම මොහොතක වැඩ කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔන්න ඔතන හිස් ඉරේ පුතේ ලියා ගන්නකෝ.
ලියන්න. එසේම මෙම පද්ධතිය හරහා පැවරුම් ආදිය නිවසේදීම කිරීමේ හැකියාව ඇත. පැවරුම් ආදිය නිවසේම කිරීමේ හැකියාව ඇත. පැවරුම් ආදිය නිවසේම සිදු කිරීමේ හැකියාව ඇත. ආයෙ පුතේ තව එකක් තමයි තව දෙයක් තමයි මම පුතේ දැන් ඔය ඕක හරහා අපිට පුළුවන් ඔයාලා හිතන්නකෝ දැන් ඔයාලට මේ පොතක් කියවන්න ඕනේ. හරිද? ඒක තියෙන ඉස්කෝල ලයිබ්‍රරි එකේ. දැන් යන්න විදියකුත් නැහැ. රෑ තමයි ඔක අවශ්‍ය වෙන්නේ. අවශ්‍යතාවයෙන් දැන් මොකක් හරි දෙයක් දැනගන්න ඕනේ කියලා හිතන්නකෝ. එන්නේ විදිහට පොතක් කියවන්න ඕනේ. හරි. එතකොට මොකක්ද දැනගන්න ගන්න පුළුවන්. ඔය සිස්ටම් එක හරහා ගිහිල්ලා අපිට පුළුවන් පුතේ අර පුස්තකාලයේ තියෙන පොත මොකද්ද ඒක PDF එකක් විදිහට අපිට අරගෙන අපිට කියවීමේ හැකියාව තියෙනවා. අන්න ඒ විදිහට විවිධාකාරී විදිහට මෙන්න මේ ඉගෙනුම් කළමනාකරන පද්ධතිය පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හරිද? එතකොට ඒක ලියාගමු පුතේ. ඔතන විවිධ සම්පත් භාවිතා කිරීමේ හැකියාවද මෙහි පවතී. විවිධ සම්පත් භාවිතා කිරීමේ හැකියාවද මෙහි පවතී. එම ලියා ගන්න කොතෙන්ද? අත්තරම ලොකු දෙයක් නේද පුතේ? දැන් හිතන්නකෝ දැන් පොතක් කියවන්න ඕනේ. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ? ටික ගාලා ගිහිල්ලා අපිට ඒක කියව ගන්න පුළුවන් නේ. එතකොට තව දෙයක් තමයි දැන් උතුණයි මේ සාමාන්‍ය හිතන්නකෝ පුතේ එක්සෑම් එහෙම තිබ්බම දැන් සාමාන්‍යයෙන් කරන්නේ මොකද්ද? ප්‍රගති වාර්තාව එක්ක හංගනවනේ. ලකුණු අඩුවේ මොකද කරන්නේ? ප්‍රගති වාර්තාව ගෙදර දෙන්නේ නැහැ. පේරන්ට්ස් මීටින් තියෙනවා නම් ඒවා කියන්නෙත් නැහැ මොනවත් නැහැ. මොකද්ද කරන්නේ? කෙලින්ම මේ ප්‍රගති වාර්තාව හංගනවා. මොනවත් කියන්නේ නැහැ, ලකුණු කියන්නේ නැහැ, මොනවත් නැහැ. හැබැයි මෙන්න මේ ඉගෙනුම් මේ කළමනාකරන පද්ධතිය නිසා පුතේ පුළුවන් ඔයාලා දැන් එක්සෑම් කරන්නේත් ඕක හරහානේ. එතකොට මේ දෙමාපියන්ට පුළුවන් මේක හරහා ගිහිල්ලා ළමයා කොච්චර හොඳ ඉගෙනීමක ඉන්නවද කොච්චර තැනක ඉන්නවද ඒකට මෙයාගේ වැඩ කටයුතු කොහොමද තව මොනවද මෙයාගේ දියුණු වෙන්න ඕනේ අන්න ඒ වගේ දේවල් ගැන විස්තරාත්මකව යාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා මේ ඉගෙනුම් කළමනාකරන පද්ධතිය හරහා. හරිද? අන්න එතකොට ඒකත් පොඩ්ඩක් උතන ලියාගමු. ලියන්න මෙන්න මෙහෙම. දෙමාපියන්ට තම ළමයා ගැන සියලු විස්තර දැනගැනීමේ හැකියාව කියලා ලියුණා. විස්තර දැනගැනීමේ හැකියාව. එතකොට තව එකක් විතර ගන්න පුළුවන් පුතේ දැන් අර පැවරුම් සීන් එක හරි. එතකොට එක්සෑම් එකත් හරි. එක්සෑම් එක ලිව්වද? නෑ නේ. ලියන්න. එහෙම ලියන්නකෝ. විවිධ විභාග ලිවීමේ හැකියාව. පාසලට අදාළ විවිධ විභාග ලිවීමේ හැකියාව කියලා ලියන්නේ ඒති. හරි. එතකොට උඩම ලිව්වනේ අපි ඕනෑම තන මේ ඕනෑම අවස්ථාවක නරඹන්න පුළුවන් කියලා. ඒකත් ඕනනම් ලියාගමු. ඕනෑම අවස්ථාවක පාඩම් නැරඹීමේ හැකියාව. ඔන්න ඔය ටික ලියවනම් ඔතෙන් ඇති. හරිද? ඕනෑම ස්ථානයක පාඩම් නැරඹීමේ හැකියාව. එතකොට තව එකක් තමයි පුතේ දැන් ඔය මේකත් එක්ක පුළුවන් අපිට දැන් මේ ගුරුවරයාත් එක්ක ඩිරෙක්ට්ම සම්බන්ධ වෙලා එයාගෙන් ප්‍රශ්න විමසීමේ හැකියාව තියෙනවා. හරිද? දැන් ඔය සමහරු ලැජ්ජයිනේ පුතේ ඉස්කෝලේට ගිහිල්ලා ළමයි මේ ගුරුවරගෙන් ප්‍රශ්න අහන්න මාර ලැජ්ජයි. මම කියන්නේ ඒක තමයි ඔයාලා කරන ලොකුම මොඩකම. මොකක්ද දන්නවද? ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන්
ගුරුවරයා ඉන්නේ ඔයාලට ඒ දෙයක් කියා දෙන්න. ඉතින් ඔයාලා දැනගන්න ඕනේ ගුරුවරයා කියා එයාගෙන් වැඩ ගන්න. නැත්නම් වැඩ ගන්නවා කියන්නේ මෙහෙමයි පුතේ. එයාගේ මෙහෙම මෙහෙක කරලා දීපන්. එහෙම නෙමෙයි මං කියන්නේ. අර ගුරුවරයාගේ තියෙන වටිනාකම ඔයාලා ගන්න දැනගන්න ඕනේ. එයාගෙන් අර තේරෙන්නේ නැති දේ ඔයාලා ගිහලා පස්සෙන් ගිහලා අහගන්න ඕනේ. ඒකට තමයි හරියට ඒක ඔලුවට වැටෙන්නේ. තේරෙනවද? ඉතින් අනේ විදිහට ගුරුවරයා සමගම මේක ලියාගන්න. ඔය උතන ඉන්න මදිත් දන්නේ නැහැ. කමන්නේ ලියන්නකෝ. ගුරුවරයා සමග සම්බන්ධ වී ගැටලු නිරාකරණය කිරීමේ හැකියාව. ඒ කියන්නේ පුතේ ඔය දැන් ඩිරෙක්ට් අපිට ඔය වෙබ්සයිට් එක කරා ගියාම ටීචර්ත් එක්ක සම්බන්ධ වෙලා ටීචර් මට මේක තේරෙන්නේ නැහැ මේක තව ටුට්ටක් කියා දෙන්න කියලා එහෙම කියන්න පුළුවන්. ඒකට මොකක්ද කියන්නේ? ඒ ගුරුවරයා එයාට පහසු වෙලාවක ටක් ගාලා කියා දෙනවා. නැත්නම් එයාට අර වීඩියෝ එකක් හරි අප්ලෝඩ් කරලා එයාට ඒක කියා දෙනවා. හරි. අන්න එහෙම තමයි වැඩ කටයුතු වෙන්නේ පුතේ. හරි. රයිට්. එතකොට ඕටික ඔය පහසුකම් යටතට ඇති. එතකොට මම දීලා තියෙනවා තව දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ. දැන් අර මම කිව්වා ඔන්ලයින් අධ්‍යාපනය කියලා. ඔන්න ඔගේ තියෙන ගති ලක්ෂණ ගැන චුට්ටක් කතා කරන්න තියෙනවා ඊළඟට. දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ. ඉගෙනුම් කළමනාකරන පද්ධතිය හරි. තියෙන්නේ දුරස්ථ අධ්‍යාපන පොතේ. තියෙන්නේ දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ. ඒ කියන්නේ පුතේ දැන් ඔය අපි ඔන්ලයින් තාක්ෂණය හරහා ඉගෙනීම් කටයුතු කරද්දී ඒකේ තියෙන ලක්ෂණ මොනවද කියන එක තමයි ඔතනදි කතා කරන්නේ. ඒක නෝට් එක ලියනවත් එක්කම අපි කතා කරගෙන යනවා. පහසු ස්ථානයක අධ්‍යාපනය හැදෑරීමේ හැකියාව. ඒ කියන්නේ පුතේ ඕනෑම ස්ථානයක ඉඳන් අපිට අධ්‍යාපනය ලැබීමේ හැකියාව තියෙනවද නැද්ද? තියෙනව නේද? ඕක තමයි උතනදී කතා කරන්නේ. හරි? පහසු ස්ථානයක අධ්‍යාපන ලැබීමේ හැකියාව. හරි. ඒක ලිය ගන්න පළවෙනිට. ඊට පස්සේ ලියන්න අංකිත පුස්තකාල සම්බන්ධතාවය ලබා ගැනීම. අංකිත පුස්තකාලය කියන්නේ ඩිජිටල් පුස්තකාලය. ඉතින් ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ අපිට ඕනෙලා ගිහිලා පොතක් PDF විතර අරගෙන කියවීමේ හැකියාව තියෙනවා. දැන් නම් පොත් කියනවා සෑහෙන අඩු ඒ වුණාට කමන්නේ. එයාගන්නකෝ අංකිත පුස්තකාල පහසුකම්. ඊට පස්සේ ආයෙලියන්ට මාර්ගගත ක්‍රමවේද ඔස්සේ පැවරුම් සහ ප්‍රශ්නාවලි. කියන්නේ අපිට ඔන්ලයින් ක්විස් දෙන්න පුළුවන්. ඕක තමයි ඕක සැරටම ගිය පුතේ ටෙලිග්‍රෑම් වල. ටෙලිග්‍රෑම් වල මොනවද දන්නවද ගන්නේ? ක්විස් දෙනවා. එතකොට ඉන්නේ වගේ දේවල් කරලා මොකද කරන්නේ? අර ළමයාගේ තියෙන දැනුම වැඩි කිරීමක් තමයි එතනදී කරන්නේ. හරි. මාර්ගගත ආකාරයට පැවරුම් සහ ප්‍රශ්නාවලි කියන එක තමයි අතෙන් දෙන්නේ. හරි. ඊට පස්සේ උපදේශන සේවා. ඒ කියන්නේ අර තේරෙන දෙයක් අහගන්නවා වගේ. උපදේශන සේවා පහසුකම. ඕනෑම තැනක ඉඳන් රෑ දවල් නෙවෙයි ගුරුවරයා ඔන්ලයින් නම් අපිට ඕනෙලා ගිහිල්ලා ප්‍රශ්න ඇසීමේ අවස්ථාව තියෙනවා නේද? හරි. රයිට්. ඔන්න ටික හරි. එතකොට ඕක තමයි ඕකට දාලව එන්නේ. ඊට පස්සේ පුතේ අපිට බලන්න තියෙනවා මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ කොහොමද මේවා පාවිච්චි වෙන්නේ කියලා. සෞඛ්‍ය ශාස්ත්‍රයටත් පුතේ ඔය ICT කියන එක ගොඩක් බොහෝ සෙයින් මේ උපකාරී වෙනවා. හරිද? එතකොට සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තම පුතේ දැන් ඔයාලා දන්නවා දැන් ඔයාලා ලෙඩ වෙලා ගියා කියන්නකෝ ඔයාලගේ ECG එකක් ගන්න ඕනේ. එතකොට මොකද ගන්නෙ? අර පරිගණකයට සම්බන්ධ වෙලා ඒ වගේ ECG ගැනීමේ හැකියාව තියෙනවානේ. එතකොට ආය ඔය ස්කෑන් කරන්න ස්කෑන් පරීක්ෂණ අනබන ඒ වගේ ගොඩක් දේවල් වලට මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය මේ භාවිතා වෙනවා. හරි. එකින් එක අපි ඉගෙනගෙන යන්කෝ. මේක දින බලන්න මේ නෝට් එකේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ බොහෝ කටයුතු සඳහා විවිධ කටයුතු
සෞඛ්‍ය ශාස්ත්‍රයේ විවිධ කටයුතු සඳහා කටයුතු සඳහා කියන එක පොඩක් කපන්න. සෞඛ්‍ය ශාස්ත්‍රයේ බොහෝ කටයුතු සඳහා විවිධ කටයුතු කියන එක කපන්න. හරි. විවිධ කටයුතු සඳහා කියන එක කපන්න. දෙපාරක් ලියවෙන කටයුතු සඳහා තොරතුරු සංවේදනය යොදා ගනි. තොරතුරු සංවේදන තාක්ෂණය යොදා ගනි කියලා බලන්න. හරි. හරි. එතකොට මේක මම ප්‍රධාන වශයෙන් පුතේ කොටස් දෙකකට බෙදවුවා. පළවෙනි තමයි වෛද්‍ය පරීක්ෂණ සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා තොරතුරු සහ සංවේදන තාක්ෂණය යොදා ගැනීම කියන එක. හරි. ඒක යටතේ පුතේ තියෙනවා ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණ නැත්නම් ස්කෑන් මම බලන්න පරීක්ෂණ රිපෝට් වලට මෙන්න මේ තොරතුරු සහ සංවේදන තාක්ෂණය බොහෝසෙන් භාවිත වෙලා තියෙනවා. ඉතින් ඒව ගැන අපි දැන් කතා කරගෙන යමු. ඔකේ පළවෙනි එක තමයි පුතේ පළවෙනි එක මේ අර මුළු ශරීරයේම එක්ස්රේ එකක් ගන්න ඕන කියලා හිතන්නකෝ. මොකක් හරි හේතුවක් නිසා මේ කෙනෙක්ගේ රෝගියෙක් ගන්න ඕනේ අපිට මේ මුළු ශරීරයේම මේ එක්ස්රේ එකක් ගන්න ඕනේ. හරිද? එතකොට ඒකට මැෂින් එකක් හඳුන්වලා දීලා තියෙනවා පුතේ. මොකක්ද දන්නවද? පරිගණක ආරක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය නැත්තම් කැට් මැෂින් එක කියලා කියන්නේ. ඔන්න ඔය මැෂින් එකෙන් පුතේ පුළුවන් අපිට සම්පූර්ණ එක්ස්රේ රූපයක් ගන්න පුළුවන් මුළු ශරීරයේම. හරි. පළවෙනි එක ලියා ගන්න උදාහරණ විදිහට උතන පරිගණකගත ආරක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය. පළවෙනි එක තමයි ඕක. ඕක වරහන් ඇතුළේ ලියා ගන්න පුතේ කැට් මැෂින් එක කියලා. කැට් කියලා ලියා ගන්නකො. හරි. රයිට්. එතකොට මේකෙන් කරන්න මොකක්ද දන්නවද පුතේ? ශරීර අභ්‍යන්තරයේ තියෙන මේ ත්‍රිමාන රූපයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා මේ මැෂින් එක හරහා. ලියා ගන්න. මෙම යන්ත්‍රය මගින් ඒකම ඊළඟ රූලේ ලියන්න. මෙම යන්ත්‍රය මගින් ශරීර අභ්‍යන්තරයේ කොටස්වල ත්‍රිමාන රූප ලබා ගැනීමේ හැකියාව ඇත. කියන්නේ 3D රූපයක් ලබා ගන්න පුළුවන්. කියන්නේ ඒක අර කල එකක් නැහැ කිසිම normal කළු සුදු විදියට රූපයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිද? එතකොට මේ අර බොහෝ රෝග හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඕනේ ලියන්න. අර වෙන ප්‍රධාන දේ මේ ලිව්වනම් හරි. ඒකට පළවෙනි මැෂින් එක තමයි ඔය තියෙන්නේ. අපේ දෙවෙනි මැෂින් එක තමයි දෙවෙනියට ලියා ගන්න ඊළඟ රූලෙන් ලියා ගන්න චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය. චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය. දැන් අර ඉස්සලා කැට් මැෂින් එකෙන් පුතේ අර කළු සුදු රූපයන් දුන්නේ. මේකෙන් මොකක්ද දන්නවද? මේකෙන් මුළු ශරීරෙම ස්කෑන් කරලා අර අපිට මේ සවිස්තරාත්මක රූප සටහන් ලබා ගැනීම හැකියාව තියෙනවා. හරියටම මෙන්න මේ මැෂින් එක හරහා. මේකෙදි භාවිතා වෙන්නේ පුතේ රේඩියෝ තරංග සහ ප්‍රබල චුම්බක අනුනාද භාවිතයෙන් තමයි මේක වෙන්නේ. ඒ කියන්නේ චුම්බක අනුනාද තමයි බොහෝසෙන් භාවිත වෙන්නේ. රේඩියෝ තරංග සහ චුම්බක අනුනාද භාවිතයෙන් මෙන්න මේ මැෂින් එක වැඩ කරනවා. මේකේ හරහා අපිට පුළුවන් ශරීරයේ සවිස්තරාත්මක විස්තරය ලබා ගන්න. හරි ලියා ගන්නකෝ. රේඩියෝ තරංග සහ ඊළඟ රූල් එක ලියන්න. රේඩියෝ තරංග සහ ප්‍රබල චුම්බක අනුනාද භාවිතයෙන් චුම්බක අනුනාද කියන්නේ දෝංකාර අර එහෙම සීන් එකක් උතන වෙන්නේ. ඒක ඕනේ. චුම්බක අනුනාද භාවිතයෙන් ශරීරයේ සවිස්තරාත්මක රූප සටහන් ලබා ගැනීමේ හැකියාව මෙහි ඇත.
නැත. හරි. එතකොට පුතේ ඔය මැෂින් එකට කියන්නේ MIR කියලා. MIR මැෂින් එක. MIR මැෂින් එක. හරිද? right. sorry MRI හොඳේ. MRI MIR නෙමෙයි MRI MRI මැෂින් එක තමයි MRI MRI කියලා ලියගන්න. හරි. තුන්වෙනි මැෂින් එක තමයි විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය. ඒක ලියගන්න. විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය. විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය. විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය. ECG කියලා කියන්නේ පුතේ. අන්න ඕක තමයි ඔය. ECG මැෂින් එක. මේක පොඩි මැෂින් එකක් පුතේ සාමාන්‍යයෙන් අර අපේ හෘද ස්පන්දනය බලාගන්නේ මෙන්න මේක හරහා. ශරීරයේ හෘද ස්පන්දනය කියන්නේ මේ මුළු ඇඟටම කොච්චර රුධිරයක් ගලා යනවද? අන්න ඒ වගේ දේවල් බලා ගන්න හැකියාව තියෙනවා මේ ECG යන්ත්‍රය මගින්. හරි. ලියා ගන්න ඒකට හෘද ස්පන්දනය ඉතින් විදිහට හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීම හා හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීම හා ශරීරයේ අනෙකුත් ස්ථානවලට ශරීරයේ අනෙකුත් ස්ථානවලට සැපයන රුධිරය ගැන සැපයන රුධිරය පිළිබඳ විස්තර ලබා ගැනීමට මෙය භාවිතා වේ. විස්තර ලබා ගැනීමට මෙය භාවිතා වේ. මේකේ කරන්න පුතේ අර හෘද ස්පන්දනය දැන් එනවානේ. ඒක පුතේ කඩදාසියක මේ ලකුණු වෙනවා. හරි ECG එක කරන් තියෙනවා කවුරු හරි. දැන් ස්පෝර්ට් මීට් වලට එහෙම පාරටම සෙට් කරලා තියෙනවා. ECG එතකොට ඒක මේ කඩදාසියක තමයි ලැබෙන්නේ. හරි. එතකොට ඒක හරි. නේද? හරි. එතකොට ඔන්න තුන්වෙනි අපේ මැෂින් එක. හතරවෙනි මැෂින් එක විතර ලියා ගන්න. හෘද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය. හෘද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය. හෘද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය. හෘද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය. මේකත් පුතේ අර ECG වගේ සීන් එකක් තමයි. හැබැයි මේකෙදි වෙන්නේ මේකෙදී අර ඔකත් හાર્ට් එකට තමයි සම්බන්ධ කරන්නේ. ඒකට හાર્ට් එකේ මේ රිද්මය තියෙනවනේ. දැන් හાર્ට් එක ගැහෙන විදිහක් තියෙනවනේ. ලබ් ඩබ් ලබ් ලබ් කියලා ගැහෙනවනේ. අන්න ඒක අර හෘද ස්පන්දනය හෘදේ ක්‍රියාකාරීත්වය මේ අපිට ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන්. මේක කොහොමද ගැහෙන්නේ? කොහොමද තියෙන්නේ? අන්න ඒක බලා ගන්න පුළුවන් මේ හෘද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය මගින්. හරි. ලියා ගන්න පුතේ. හෘදේ ක්‍රියාකාරීත්වය පරිගණක තිරයක දැක්වීම හෘදේ ක්‍රියාකාරීත්වය පරිගණක තිරයක දැක්වීම මෙම යන්ත්‍රය මගින් සිදු කරයි. මෙම යන්ත්‍රය මගින් සිදු කරයි. එතකොට පුතේ අපිට බලා ගන්න පුළුවන්. දැන් ඕක වගේ බලා ගන්න පුළුවන්. දැන් හાર્ට් එකේ ඔය දැන් බයිපාස් කියලා කියන්නේ හෘද රෝග කියන්නේ. ඔය නාලයක් කිරියටක දමනියක් මේ අර බ්ලොක් වීම නිසානේ ඔය හાર્ට් එකේ මේකක් වෙන්නේ. කියන්නේ අපේ හදවතට රුධිරයේ සපයන නාල බ්ලොක් වුණාම තමයි හෘද රෝග ඇතිවීමක් වෙන්නේ. ඉතින් ඒව ගැන බලන්නේ පුතේ ඔන්න ඕකේ. ඒ කියන්නේ මොන නාලයේද බ්ලොක් එක තියෙන්නේ අනම්බන ඒ ගැන බලන්නේ ඔන්න ඔය හෘද රෝග තිරගැන්වීමේ යන්ත්‍රය මගින්. හරි රයිට්. එතකොට ඔන්න අපේ හතරවෙනි මැෂින් එකත් හරි. ඊළඟට තියෙනවා පස්වෙනි මැෂින් එක විදිහට තියෙනවා විද්‍යුත් නිකර්පර අරනමක් යකෝ. විද්‍යුත් නිකර්පර රේඛන යන්ත්‍රය. විද්‍යුත් නිකර්පන රේඛන යන්ත්‍රය. නිකර්පර හොඳයි නෙමෙයි.
විද්‍යුත් නිකාර්පර රේඛන යන්ත්‍රය. EEG කියලා කියනවා ඔකට. හොඳයි. අර හෘද රෝග තිරගැනීම යන්ත්‍රයේ කෙටි කළ නමක් නැහැ. EEG යන්ත්‍රය. EEG යන්ත්‍රය කියලා කියනවා. හරිද? මේකෙන් කරන්න පුතේ මොලේ ක්‍රියාකාරීත්වය තියෙනව නේද? දැන් මොලේ ක්‍රියාකාරීත්වය බලන්නේ මෙන්න මේ යන්ත්‍රය මගින්. ඒකට ඒ මොලේ තියෙන ක්‍රියාකාරීත්වය පුතේ අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ නිකාර්පරක යන්ත්‍රය මගින් විද්‍යුත් නිකාර්පර යන්ත්‍රය මගින්. හරි? එතකොට ඒක ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම. මොලේ ක්‍රියාකාරීත්වය සටහන් කර ගැනීම සඳහා මෙම උපකරණය භාවිතාවේ ලබා ගන්න නෙවෙයි. මෙම උපකරණය භාවිතාවේ. හරි? එහෙම ලියන්න. මොලේ ක්‍රියාකාරීත්වය සටහන් කර ගැනීමට මෙම උපකරණය භාවිතාවේ. උපකරණය භාවිත වේ. කියන්නේ පුතේ දැන් මේකෙදි කරන්නේ දැන් මොලේ දැන් හිස් කබලට පුතේ මේ අර අලවනවා මේ පොඩි චූටි ක්ලිප් වගේ අර අලවනවා ඔළුවට. එතකොට ඒකෙන් අර මොකක්ද දැනට කරන්නේ මොලේ අර හැම වෙලේම වැඩ කරනවනේ විද්‍යුත් මා කියනවා විද්‍යුත් ස්පන්දන තියෙනවනේ පුතේ. අන්න ඒව ගැන තොරතුරු ලබා ගන්න ඔය ක්ලිප් වලින්. ඒවා ලබාගෙන පරිගණකයට ලබා දීමක් තමයි ඔතනදී වෙන්නේ. හරිද? ඉතින් ඒක මේ පරිගණන නැත්නම් රූපවාහිනී තිරයකට ලබා දෙන ඔය විස්තර ටික. හරි? ඒක තමයි ඔය යන්ත්‍රය වෙන්නේ. හරි? 6 වෙනි එක ලියා ගන්න රුධිර සීනි පරීක්ෂා කිරීමේ යන්ත්‍රය. රුධිර සීනි පරීක්ෂා කිරීමේ යන්ත්‍රය. ඒක නම් දන්නවනේ පුතේ අර ඇඟිල්ලට කට්ටෙන් ඇනලා මොකද ගන්නෙ? අර පොඩි මේකට ගන්නෙ. පොඩි කොටසකට. ඒක මෙන්න මේ වගේ චූටි පටියකට ගන්නවා. පටියකට මොකද ගන්නේ? සීනි ප්‍රමාණය බලනවා ඇඟේ නේද? හරි. ඒක ලියා ගන්න රුධිර සීනි පරීක්ෂාව සඳහා මේ අපේ මැෂින් එක රුධිර සීනි පරීක්ෂා කිරීමේ යන්ත්‍රය. ඒක ලියන්න රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා වේ. රුධිරයේ ඇති සීනි ප්‍රමාණය පරීක්ෂා කිරීම සඳහා මෙම යන්ත්‍රය භාවිතා වේ. හරි. 7 වෙනි එක ලියා ගන්න රුධිර පීඩන මනින යන්ත්‍රය කියලා. රුධිර පීඩන මනින යන්ත්‍රය. හරි. මේ කියන්නේ පුතේ අර අපේ රුධිරයේ පීඩනය මනින්න තමයි මේක පාවිච්චි කරන්නේ. දැන් ඔය එන ස්මාර්ට් වොච් වලත් ඕක තියෙනවා. දැන් ඒක ඒ වෙනුවටම හදලා තියෙන මැෂින් එකකුත් තියෙනවා. ඒ කියන්නේ මේක පුතේ ලියා ගන්න කොහේ අත්පලදනාවකට සමාන පලඳනාවකට සමාන මේ රෝගියාගේ රුධිර පීඩනය මැනීමට භාවිතා කරයි. හරි. දැන් ඔන්න පුතේ අපි ඔන්න ඔය වගේ මැෂින්ස් නිර්මාණය වෙලා තියෙනවා මේ තොරතුරු සංවේදන තාක්ෂණයේ නිමැවීම් විදිහට. කියන්නේ සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයට අවශ්‍ය විදිහට මෙන්න මේ ටික නිර්මාණය වෙලා තියෙනවා තොරතුරු සංවේදන තාක්ෂණය නිසා. හරිද? රයිට්. එතකොට ඊළඟ තමයි මම දීලා තියෙන ඔයාලට දුරස්ත සෞඛ්‍ය රැකවරණය කියලා. නේද? දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය ඔය ටික එන්නේ. හරිද? එතකොට ඊළඟට තියෙනවා ඒ වගේ දුරස්ත සෞඛ්‍ය රැකවරණය. ඒකට එතකොට අපේ නෝට් එක ගිරයි. ඔක ගැන පොඩ්ඩක් කියන්නවා. අද දවසට ක්ලාස් එක ඉවර වෙනවා. හරි. චුට්ටක් අහගෙන ඉන්න නිසා දුරස්ත සෞඛ්‍ය රැකවරණය කියලා කියනවා. හරි. බලන්න පුතේ. මේ උනත් මේ නෑ. හරි. දුරස්ත සෞඛ්‍ය රැකවරණය. හරි. ඕකෙදි කියන්නේ පුතේ සාමාන්‍යයෙන් ඔයාලා හිතන්නකෝ දැන් වෛද්‍යවරයා ඉන්නේ එක්ක පිටරට. හරිද? විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා.
විවිධ වෛද්‍යවරුන් සැත්කම් සඳහා ඒවට අවශ්‍ය වෙන වෛද්‍යවරුන් දැන් එයාලා ඉන්න පිටරට. හැබැයි හදිස්සි අවස්ථාවක එන්නේ ඒ වගේ විශේෂඥ වෛද්‍යවරයාට පෙන්විය යුතු රෝගියෙක් වෙනවා කියලා හිතන්නකෝ. හරිද? අන්න එහෙම අවස්ථාවකදී මොකක්ද දන්නවද කරන්නේ? අර මාර්ගගත ක්‍රමවේද ඔස්සේ මේ වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන එතකොට තවත් වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන වෛද්‍යවරයෙක් විසින් එයාට මොනවද කරන්නේ? එයාට අවශ්‍ය ප්‍රතිකාර කරනවා. එතකොට ඒ වෛද්‍යවරයාගේ එයා මේ ප්‍රතිකාර කරන්නේ අර විශේෂඥ වෛද්‍යවරයා කියන විදිහට. එයාගේ උපදෙස් මත තමයි එයා මේ ප්‍රතිකාර කරන්නේ. එතකොට දැන් අර විශේෂඥ වෛද්‍යවරයාගේ වෙන්න ඕනි වැඩේ අර මාර්ගගත ක්‍රමවේදය නිසා අර වෛද්‍යවරයා කරනවා. ඒකද විශේෂඥ වෛද්‍යවරයා ඉන්නේ පිටරට. දැන් හදිස්සියට අරක එහෙම තාක්ෂණයක් තිබ්බේ නැත්තම් එක්කෝ ඒ රෝගියා මැරෙන්නට පවා ඉතින් ප්‍රස්තාව වැඩි වෙනවනේ. ඇයි අර විශේෂඥ වෛද්‍යවරයා ඒ වෙලේ නැති නිසා. එතකොට අර එයාට බලන්න කවුරුත් නැති වෙනකොට මොකද වෙන්නේ? රෝගියාගේ මැරීමේ මේ යන්නේ හැකියාව තියෙනවා. හරි. ඉතින් මොදේ ඔන්න ඔය වගේ මේ දැන් ගොඩාක් මේ බොහෝ වෙලාවට ওই මාර්ගගත ක්‍රමවේද නිසා අපිට බොහෝ සෙයින් ওই රෝගීන් බේරා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. මොකද විශේෂඥ වෛද්‍යවරු අපිට මාර්ගගත ක්‍රමවේද ඔස්සේ හෝ සම්මත කරගෙන ඒ වස්තු ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙන නිසා. හරිද? එතකොට ඒවට අදාළව ලියාගමු මෙන්න මේ විදිහට. පළවෙනි එක තමයි දුරස්ථ සෞඛ්‍ය උටැන්. දුරස්ථ සෞඛ්‍ය උටැන් කියන්නේ බව හිතන්නකෝ මෙහෙම තියෙන එකක්. ඕකට එන්නේ මෙහෙම දෙයක්. ඔයාලා දන්නවද? දැන් ඔයාට හිතන්න අපිට හොස්පිටල් එකට යන්න බෑ පොඩ්ඩක් දුර ඉන්නේ. ඒ කියන්නේ හත දොටේ කියලා කියන්නේ එහෙමත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට සාමාන්‍යයෙන් එක හොස්පිටල් එක නැත්නම් හොස්පිටල් එකට යන්න සෑහෙන වෙලාවක් යනවා කියලා හිතන්නකෝ. හදිසියකවත් එහෙම වෙලාවක ඔය හොස්පිටල් එකේ දැන් ඒ ළඟම පුතේ ඔය පෞල් සෞඛ්‍ය කාර්යාලය අරමන ඒවා තියෙනවනේ පුතේ. අන්න ඒක ඒ වගේ ඉන්න ඔය හෙදියන් නැත්තම් අර සාමාන්‍යයෙන් ප්‍රතිකාරයක් කරගන්න පුළුවන් නර්ස් කෙනෙක් කියලා කියන්නකෝ. එන්නේ ඒ වගේ අය ඉන්න පුළුවන් පුතේ. ඉන්න එයාලා දැන් මොකක්ද දන්නවද කරන්නේ? දැන් මෙයාලට අර මේ හොස්පිටල් එකට ඉක්මනට යන්න බැහැනේ. එතකොට අවශ්‍ය ප්‍රතිකාර කරන්නේ කවුද? හෙදිය. එතකොට එහෙම ප්‍රතිකාර කරන්නේ කොහොමද? දැන් හෙදියට අවශ්‍ය විදිහට ප්‍රතිකාර කරන්නේ නැහැ. එයා කරන්නේ මොකද්ද කරන්නේ? වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගන්නවා මාර්ගගත ක්‍රමවේදයක් ඔස්සේ. එහෙම සම්බන්ධ කරගෙන එයාගේ උපදේශ මත සහ එයා දෙන ප්‍රතිකාර තමයි අර රෝගියාට කරන්නේ අර වෛද්‍යවරයාගේ උපදේශ අනුව. අන්න ඔය වගේ. ඒකට නැව්වල ඉන්නවා කියලා හිතන්නකෝ පුතේ. සාමාන්‍යයෙන් නැව්වල ඔය වෛද්‍යවරු යන්නේ නැහනේ. දැන් මොකක් කර හදිස්සියේ මේ ලෙඩක් වුණා කියලා හිතන්නකෝ. එහෙම වුණාම මොකද කරන්නේ? වෛද්‍යවරයෙක් නැති නිසා එයා අර සාමාන්‍යයෙන් හෙදියක් වගේ ඒ කියන්නේ එහෙම කට්ටියක් ඔය නැව්වල යනවා පුතේ. එයාලා මොකද කරන්නේ? අර වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන මොකද කරන්නේ? එයා ප්‍රතිකාර කරනවා අර රෝගියාට. හදිස්සි අවස්ථාවකදී ඉන්න රෝගියාට ප්‍රතිකාර කරන්නේ අර වෛද්‍යවරයා සම්බන්ධ කරගෙන. හරිද? එතකොට ලියා ගන්න ඒකට අදාළව දුරස්ථ සෞඛ්‍ය උටයි කියන එකට ලියා ගන්න. රෝගියාට ප්‍රධාන රෝහලට සම්බන්ධ වීමට නොහැකි විට ප්‍රධාන රෝගියාට මේ ප්‍රධාන රෝහලට සම්බන්ධ වීමට නොහැකි වූ විට එම ස්ථානයේ සිටින මේ ස්ථානයේ සිටින රෝහල් පුහුණුකරුවෙකු විසින් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ වෛද්‍යවරයෙකු සම්බන්ධ කරගනිමින් ප්‍රතිකාර සිදු කිරීම මෙලෙස හඳුන්වයි. ඒක ප්‍රථමාධාරයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර රෝහලට කොහොම හරි ගිනියනකම් එයා කරන ප්‍රථමාධාරයක්. නැත්නම් අර රෝගියාට දෙන්න පුළුවන් ඉක්මන් සුවයක්. ඒ කියන්නේ හැම ප්‍රතිකාරයක්ම නෙමෙයි එතනදී වෙන්නේ. සාමාන්‍ය ප්‍රථමාධාර දීමක් වගේ තමයි වෙන්නේ. හරි. රෝහලට ගෙනියීමට පෙර කරන දේ තමයි ප්‍රථමාධාර විදියට අපි හඳුනා ගන්න. හරිද? හදිසි ප්‍රතිකාර ලබා දීම තමයි වෙන්නේ. හරි. right. ඒකට ඊට පස්සේ පුළුවන් අපිට හිමීට රෝහලට ගෙනියන්න. මොකද ප්‍රථමාධාර දීලා තියෙන්නේ අර ජීවිතය ගැන තියෙන අවදානම චුට්ටක්. ඒ කියන්නේ ජීවිතේ නැතිවීමේ අවදානම අඩු කරලා තියෙනවා ප්‍රථමාධාර නිසා. දැන් අර ඉක්මනට ළඟා වෙන්න බැරි නිසා කරන දෙයක් තමයි.
හරි. ඒතර දුරස්ත සෞඛ්‍ය වටන් කියන්නේ ඔක. හරිද? ඊට පස්සේ දෙවෙනි එක ලියා ගන්න නිවසේ සිට අධීක්ෂණය කියලා. නිවසේ සිට අධීක්ෂණය. නිවසේ සිට අධීක්ෂණය. මොකද ඒ කියන්නේ? දැන් නිවසේ සිට අධීක්ෂණය කියන්නේ කොහොමද පුතේ? ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් දැන් ඔය දැන් හොස්පිටල් වල සමහර රෝගීන් ඉන්න කැමති නෑනේ. නේද? දැන් සාමාන්‍යයෙන් මොකක් හරි මේ ලෙඩක් දුකක් හැදුනම ඉක්මනට මොකද කරන්නේ? හැමෝම බලන්නේ මොකද? ගෙදර යන්නනේ. ගෙදර තමයි හැම ලෙඩම සුවයට තියෙන හොඳම තැන කියලා තමයි එයාලා හිතන්නේ. හරිද? එහෙම වෙලාවක දැන් මොකක්ද දන්නවද කරන්නේ? සාමාන්‍යයෙන් හරි. ගෙදර යනවා කියලා හිතන්නකෝ. එතකොට හැම වෙලේම ඒ රෝගියා ගැන අධීක්ෂණය කරන්න ඕනි. එහෙම රෝගී කියලා දන්නකෝ විශේෂ රෝගී. එයාට හැබැයි ගෙදර යන්න ඕනේ. හරිද? එහෙම වුණාම මොකද දන්නවද කරන්නේ? අපේ වෛද්‍යවරු අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නැත්තම් සංවේදන මේ යොදාගෙන එයාව හැම වෙලේම සම්බන්ධ කරගන්න ඕනේ. නැත්තම් එයාගේ තොරතුරු ගන්න ක්‍රමවේදයක් හරි ගස්ස ගන්නවා. නැත්තම් හිතන්නකෝ දැන් එයාගේ මේ හෘද ස්පන්දනය බලන්න ඕනේ. සීනි මට්ටම බලන්න ඕනේ. අන්න ඒව ගැන මේ තොරතුරු ලබා ගන්න පුළුවන් අර මැෂින් තියෙනවානේ. ඒ මැෂින් අන්තර්ජාලයට සම්බන්ධ කරලා මොකද කරන්න පුතේ? හැම වෙලේම එයාගේ විස්තර තොරතුරු හොයා බලමින් තමයි ඉන්නේ. හැබැයි ඉන්නේ එයා ගෙදර. මේ හොස්පිටල් එකේ නෙවෙයි. එයා ඉන්නේ ගෙදර. ඒක නිසා අර අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා එයාගේ තොරතුරු ලබා ගන්නවා. මෙයාට තව මොනවද වෙන්න ඕනේ? ආ හොස්පිටල් එකට ගෙන්නන් ඉන්න ඕනේ. මෙයාට අවශ්‍ය ප්‍රතිකාර මොනවද? මෙයාට දැන් සුවයිද? අන්න ඒව ගැන හොයලා බලන්නේ මෙන්න මේ අන්තර්ජාලය හරහා. ඉතින් එන්නේ ඒකත් අපේ තොරතුරු සංවේදන තාක්ෂණයේ සෞඛ්‍ය උවටන් වලට අදාළ වෙනවා. හරි. ලියා ගන්න එනවා මෙහෙම. රෝගියා දැන් නිවසේ සිට අධීක්ෂණය කියලා ලිවන්නේ. රෝගියා නිවසේ රඳවා තබා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී නිවසේ සිටම රෝගියා ගැන සොයා බැලීම මෙයින් අදහස් වේ. එතකොට මේ රෝගියාට ඒකේ අදාළ මැෂින් ටිකක් දීලා දෙනවා. මේ මැෂින් වලින් එයා මොකද කරන්නේ? හැමදාම ටෙස්ට් කරන්න කියනවා. ටෙස්ට් කරන විදිය කියලා දීලා දෙනවා. එතකොට ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර මේ වෛද්‍යවරයා ලබා ගන්නවා අන්තර්ජාලය හරහා. හරි නේද? හරි. ඔන්න තුන්වෙනි එක තියෙනවා පුතේ උපදෙස් ලබා ගැනීම කියලා. උපදෙස් ලබා ගැනීම. හරි. ඒක ලියා ගන්නකො. මේ උපදෙස් ලබා ගැනීම කියන්නේ පුතේ. දැන් මෙහෙම සීන් එකක්. මොකක්ද දන්නවද? සාමාන්‍යයෙන් මම අර කිව්වේ විශේෂඥ වෛද්‍යවරයා නැහැ කියලා හිතන්නකො හොස්පිටල් එකේ. එතකොට දැන් දැඩි සත්කාරයකට මේ විශේෂඥ වෛද්‍යවරයා ඕනි. දැන් අහසින් කඩන් ඉන්නේ ඌ නැත්තම් මොකද කරන්නේ? අන්තර්ජාලයට සම්බන්ධ වෙලා දැඩි සත්කාරය මේ රෝගියාට අවශ්‍ය උපදෙස් ටික ලබා දෙනවා අන්තර්ජාලය හරහා. අන්න ඕක තමයි කියන්නේ. උපදෙස් ලබා දීම කියන්නේ අන්න ඕකට. ලියා ගන්න විශේෂඥ වෛද්‍යවරයා රෝහලේ නොමැති අවස්ථාවකදී මාර්ගගත ක්‍රමවේද ඔස්සේ විශේෂඥ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීම සිදු කරයි. දැඩි සත්කාරයකට අවශ්‍ය උපදෙස් කිලිවත් හරි. දැඩි සත් මාර්ගයේ මේ විශේෂඥ වෛද්‍යවරයාගෙන් දැඩි සත්කාර ඒකකට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරයි. දැඩි සත්කාරයකට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරයි. හරි රයිට්. එතකොට හතරවෙනි එක ලියා ගන්න පුතේ දුරස්ත ශල්‍ය කර්ම කියලා. දුරස්ත ශල්‍ය කර්ම. හරි. අවසාන කොටස. පුතේ දැන් හිතන්නකෝ අර ස්පෙෂලිස්ට් නැත්තම් ඒ විශේෂඥ වෛද්‍යවරයා දැන් මේ විදිහට හොස්පිටල් එකේ නැහැ. හදිසි රෝගියෙක් කෙනා ඔපරේෂන් එකක් කරගන්න. ඉතින් පුතේ මොකක්ද අරද කරන්නේ? මේ විශේෂඥ වෛද්‍යවරයා රෝහලේ නොමැති විට එයා සම්බන්ධ වෙනවා ඔන්ලයින්. හරිද? මාර්ගගත ක්‍රමවේද ඔස්සේ සම්බන්ධ වෙලා මොකද කරන්නේ? ඊට පස්සේ අර ඔපරේෂන් එක කරන්න ඉන්නවා මේ පැත්තේ වෛද්‍යවරු කණ්ඩායමක්.
උට එයාටවත් අවශ්‍ය උපදෙස් ටික දැන් මෙන්න මේ කොටස කපන්න දැන් මේ කොටස මහන්න මෙන්න මේ කොටස ඉවත් කරන්න අන්න ඒ විදිහට උපදෙස් ටික ලබා දෙනවා අර ඔපරේෂන් එක කරන්න ඕනි විදිහ ගැන උපදෙස් ටික ලබා දෙනවා ලස්සනට මොකද්ද මෙන්න මේ විශේෂඥ වෛද්‍යවරයා මාර්ගගත ක්‍රමයේ ඔස්සේ අර වෛද්‍යවරුන්ට හරි ඒක තමයි දුරස්ත ශල්‍ය කර්ම කියලා කියන්නේ පුතේ ලියා ගන්න ඕන ඔකට මෙන්න මෙහෙම විශේෂඥ වෛද්‍යවරුන් රෝහලෙන් නොමැති විට නොමැති විට හදිසි ශල්‍ය කර්මවලදී මාර්ගගත ක්‍රමවේද ඔස්සේ වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන සැත්කමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරයි. මෙමගින් ශල්‍ය කර්මය සිදු කිරීමේ හැකියාව පවතී. හරි. උට උලන් අපිට ඔපරේෂන් එක හොඳට කරගන්න නේ. හරි. එතකොට ඩොක්ටර් එක උපදෙස් අනුව තමයි මේ ශල්‍ය කර්මය වෙන්නේ. හරි. ඊට පස්සේ ලියා ගන්න අවසාන වශයෙන් දුරස්ත පුහුණුව කියලා. දුරස්ත පුහුණුව. ඔය කියන්නේ පුතේ මෙහෙම දෙයක්. දැන් සාමාන්‍යයෙන් ඔය රෝහල් ඉන්න වෛද්‍යවරුන්ට ඔය දැන් එක පුහුණු තියෙනවා පුතේ. පුහුණු වර්ගය කියන්නේ එයාලා ට්‍රේනින් වෙන්න ඕනි තව. එක විවිධාකාර ට්‍රේනින් තියෙනවානේ. අන්න ඒ විදිහට ට්‍රේනින් වෙන්න දැන් හිතන්නකෝ පිටරට ඉන්නවා ડોක්ටර් කෙනෙක්. එයාගෙන් තමයි විස්තර අරගෙන මෙයාලා ට්‍රේන් කරන්නේ පිටරට ඉන්න ડોක්ටර්. දැන් එයාට මෙහෙට එන්න විදිහක් නැහැ. එහෙම වුණාම එයා මාර්ගගතව ඔන්ලයින් සම්බන්ධ වෙලා එයාලා ට්‍රේන් කරනවා නියමටම අර පුහුණු මේ වෛද්‍යවරුන් ටික හොඳට තව පුහුණු කරලා ගන්නවා ඒ පිටරට ඉන්න වෛද්‍යවරයා. එහෙනම් මෙහෙම ලියා ගන්න. රෝහල් කාර්ය මණ්ඩල පුහුණුවකදී අවශ්‍ය පුහුණුව ලබා දීමට කියලා යනවා. අවශ්‍ය පුහුණුව ලබා දීමට සම්පත්දායකයෙකුගෙන් අවශ්‍ය විශේෂඥ පුහුණුව ලබා ගැනීමට මෙය භාවිතා කරයි. හරි. ඔන්න පුතේ අපි අයිස් තොරතුරු සාකච්ඡා තාක්ෂණය භාවිතා කරන විවිධ අවස්ථා ගැන කතා කරා. විවිධ ශාස්ත්‍ර ගැන කතා කරා. තව ශාස්ත්‍ර කීපයක් විතර ඒ කියන්නේ එතකොට ඔයාලගේ පාඩම ඉවරනවා. එතකොට තව සති දෙකකින් වගේ පාඩම ඉවර කිරීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් අදට මේ ක්ලාස් එක නවත්තනවා. පැය එකමාරක් වගේ තමයි ක්ලාස් එක ගියේ. කමන්නේ. ඔයාලා රෙකෝඩින් එක බලන්න. බොහෝ අය රෙකෝඩින් එක බලයි කියලා විශ්වාස කරනවා. හරි. බලමු යාළුවන්ට මේ පණිවිඩය දෙන්න. ගෲප් එකේ link එකත් මම දාන්නම්. එතකොට මගේ නම්බරේ තියෙනවා. මම ඒකත් දාන්නම්කෝ. හරි. බහන්නකෝ. මෙහෙම තියෙනවා තියෙන්නේ. මේ 0.75යි 89යි 43යි 839. මෙන්න මේකට පුතේ නම්බරේ දාන්න. ඉංගලා. නම්බරේ මැසේජ් එක දාන්න ICT කියලා මැසේජ් එක දාන්න මම ටක් ගාලා ගෲප් එකට ඇඩ් කරන්නම්. ඒකට ඔයාලගේ ඉස්සරහට අවශ්‍ය නෝට් ගැන ඒකට හැමදේම ගැන විස්තර දැනගන්න පුළුවන් මේ ගෲප් හරහා. හරිද පුතේ? දැන් එතකොට අද වැඩේ මොකද? කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. දැන් ඔයාලා කිසිම කතාවක් නැහැ මාත් එක්ක ඇයි තරහ වෙලා දින්නේ? කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ මාත් එක්ක. ඇයි ඒ?
මම මේ ප්‍රශ්නයක් අහපුවා උත්තරයක් දෙන්නේ නැහැ. නිකන් අර කොල්මන් වගේ ඉන්න එපා group එකේ හොඳේ. කියන්න බෑ. මේ කතා බහ කරලා ඉන්න. මං ආයේ මේ ගිලින්නේ නැහැ නේ කතා කරා කියලා. හරි. මේ එහෙනම් මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. මට ආයෙ දැනගන්න ඕන ඔයාලට මේ ඔයාලටත් මේ එක්සෑම් මේ වාර විභාග වලට අවශ්‍ය මේකක් අවශ්‍යද? ඒ කියන්නේ පේපර් ඩිස්කෂන් එකක් ඕනිද? කියන්න බලන්න. ඒකත් මට කියලා group එකට දාන්න මැසේජ් එකක්. පේපර් ඩිස්කෂන් එකක් ඕන නම් පේපර් ඩිස්කෂන් එකක් ඕනි සර් කියලා දාන්න. හරි. ඒකට මම පේපර් ඩිස්කෂන් එකක් දෙන්නම්. අර කට්ටියට වගේ පැය 5ක විතර පේපර් ඩිස්කෂන් එකක් ඔයාලට දෙන්නම්. හරිද? රයිට්. එතකොට මේ එහෙනම් අද ක්ලාස් එක මෙතනින් නතර කරන්නම්. ඔයාලා හැමෝටම සුබදෝද දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. රෙකෝඩින් එක හැමෝම බලන්න. බලලා නෝට් එක කම්ප්ලීට් කරගන්න. ආය අපි හම්බෙමු ලබන සතියේ සඳුදා. හරි? එහෙනම් එතකන් ඔයාලා සතුටෙන් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම ජයෙන්ම ජය වේවා. ජයග්‍රහී සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. එහෙනම් ජයෙන්ම ජය වේවා ඔයාලා හැමෝටම. right